දුව පුතේ අද දවසේ අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ භූගෝල විද්‍යා කුප්පිය වැඩසටහනත් එක්ක ඒ වගේම භූගෝල විද්‍යා කුප්පිය ප්‍රෝග්‍රෑම් එකේ 2026 දරුවන් වෙනුවෙන් පුනරීක්ෂණ පන්ති සඳහා දුව පුතේ නිර්මාණ දවසේ අපි ආශීෂිත වැඩපිළිවෙලේ සූදානම් වෙන්නේ අපේ සියලු දෙනාට අද දවසේ ඉඳලා අපේ රිවිෂන් එහෙම නැත්නම් පුනරීක්ෂණ පන්ති වලට සම්බන්ධ වෙන සියලු දරුවන් වෙනුවෙන් අපි විශේෂිතව සකස් කරපු ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙලක් යනවා හෝම්වර්ක් පැකේජ් කියලා. අපේ හෝම්වර්ක් පැකේජ් කියන එකේ අදහස් තමයි මූලිකව අපේ 2026 පුනරීක්ෂණ පන්ති පැවැත්වෙන කාල සීමාවට ඇතුළත්ව ඒ පන්තිය දවසේ අපේ දරුවන්ට ලබා දෙනවා ප්‍රශ්න පත්‍රයක් ගෙදර වැඩක් විදිහට. මේ ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ මූලික වශයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න, MCQ ප්‍රශ්න ඇතුළත් වෙන විදිහට. මේ හෝම්වර්ක් පැකේජ් එකට අදාළ වෙන ප්‍රශ්න අපි මුද්‍රණය කරලා ඔයගොල්ලන්ට ලබා දෙනවා ක්ලාස් එක වෙලාවේ. එතකොට ක්ලාස් එක වෙලාවේ ලබා දෙන පේපර් එකට උත්තර හෝම්වර්ක් එකක් විදිහට, ගෙදර වැඩක් විදිහට ගෙදර ගිහිල්ලා කරලා ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්න පත්‍රය ඊළඟ දවසේ රිවිෂන් ක්ලාස් එකට එනකොට අරගෙන එන්න. ඒ අරගෙන ඇවිල්ලා අපි මේ ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කරලා මේ ප්‍රශ්න පත්‍රයේ ඔයාගේ අඩුපාඩු හඳුනාගෙන සකස් විය යුතු ස්ථාන පිළිබඳව සටහන් කරලා විභාගයේදී එහෙම නැත්නම් උසස් පෙළ විභාගයට අදාළ නිවැරදි ලකුණු ප්‍රමාණයම පිරිනමලා ඒ වගේ ප්‍රශ්නයකට දෙන ලකුණු ප්‍රමාණය පිරිනමලා ඔයාගේ ලකුණු ප්‍රමාණය වර්ධනය කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එතකොට මේ හෝම්වර්ක් පැකේජ් එකේදී කතා කරන එහෙම නැත්නම් ඔයා ගෙදරදී ලියන ප්‍රශ්න පත්‍රයේ උත්තරය කොහොමද ගොඩනගන්න ඕනේ කියන එක පිළිබඳව ඒ උත්තරයට අදාළ වෙන කරුණු කාරණාවන් පිළිබඳව අපි අපේ ක්ලාස් එකට එන දරුවන්ට වීඩියෝවක් එහෙම නැත්නම් YouTube එකේ බලන්න පුළුවන් වීඩියෝ ක්ලිප් අපි ලබා දෙනවා. ඒ වීඩියෝ ක්ලිප් වල ඔයාට හෝම්වර්ක් පැකේජ් එකේ තියෙන ප්‍රශ්න පත්‍ර වලට උත්තර විවරණය කිරීමක් සිද්ධ වෙනවා පූර්ණ විස්තර සහිතව. කොහොමද උත්තරේ ගොඩනගෙන්න ඕනේ? උත්තරයට අදාළ කර්ම කොහොමද නිර්මාණය වෙන්නේ? පිළිතුරු පත්‍රය ඔයාගේ සාර්ථක ලකුණක් බවට පත් කරගන්න කරන්න ඕනේ මොනවද කියන මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවන්ට ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවන්ට ෆිසිකල් ක්ලාස් එකටත් ඔන්ලයින් ක්ලාස් එකටත් සම්බන්ධ වෙන සියලුම දරුවන් වෙනුවෙන් මේ අවස්ථාව ලැබෙනවා. හරි. ඔන්ලයින් ක්ලාස් එකට එන අයටත් ඔන්ලයින් ක්ලාස් එකේදීම මේ ඔන්ලයින් ක්ලාස් එකේ දරුවන්ට අපි ප්‍රශ්න පත්‍ර ඒ වගේම ටියුට්ස් ඔක්කොම පෝස්ට් කරනවානේ. ඒ පෝස්ට් කරනකොට යාලට අපි ඒක ලැබෙන්න සලස්වනවා. මේ අදාළ මාසෙට අදාළ ප්‍රශ්න පත්‍ර කලින් මාසයේ අවසානයේ අපි ලබා දෙනවා. ඒ ලබා දෙනකොට මේ හෝම්වර්ක් පැකේජ් එකේ පේපර් සෙට් එකත් ඔයාගේ ටියුට් සෙට් එකත් එක්ක රිවිෂන් ටියුට් සෙට් එකත් එක්ක ගෙදරටම ලැබෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය තුල කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණු සියල්ලක් තුලින්ම බලාපොරොත්තු වෙන්නේ පන්ති කාමරයේදී ලබා ගන්න පුනරීක්ෂණ දැනුම ගෙදරදී දරුවා විභාග මානසිකත්වයේ ඇතුළට විභාග යොමු කරලා තමන්ට පහසු වෙලාවක් ඇතුළත નિયમિત වෙලාවට පිළිතුරු පත්‍රය ලියවීමට හුරු කරවීම. ඉතින් මේ සඳහා මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට ඔයාට පුළුවන් ඕනම කෙනෙක්ව සම්බන්ධ කරන්න අපේ ක්ලාස් එකේ ඉන්න දැනට ඉන්න දරුවන්ට වගේම අලුතෙන් ඉන්න බලාපොරොත්තු වෙන අයටත් මේ අවස්ථාව ලැබෙනවා. එහෙනම් පුතේ අපේ පළවෙනි වැඩසටහන. එහෙම නැත්නම් අපේ පළවෙනි පේපර් එක හෝම්වර්ක් පැකේජ් නම්බර් 1. ප්‍රශ්න 5කින් සමන්විත වෙනවා සම්පූර්ණම. ප්‍රශ්න 5න් පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ ප්‍රශ්න 2ක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි මේකේ මේ ඊළඟ වීඩියෝ ක්ලිප් එක තුලින් ඔයගොල්ලන්ට මේකට අදාළ වෙන මේ පාඩමට අදාළ වෙන MCQ ප්‍රශ්න 40ක් පසුගිය විභාග ප්‍රශ්න ඇතුළත්ව විවරණය කිරීමක් සිද්ධ වෙනවා. හරි. එහෙනම් අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ මූලික වශයෙන්ම පෘථිවි පද්ධතිය කියන පාඩම සහ පෘථිවි ව්‍යුහය කියන පාඩම ඒකාබද්ධ කරපු homework paper set එකක්. හරි. අපේ පාඩම තමයි පෘථිවි පද්ධතිය.
පෘථිවි පද්ධතිය ගැන කතා කරනකොට පද්ධතික සංකල්පය කියන පාඩම තමයි මූලික වෙන්නේ. පද්ධතික සංකල්පය. එතකොට මේ පද්ධතික සංකල්පය කියන පාඩම තුළදී මූලික වශයෙන් සාකච්ඡා කරන විෂය කරුණු ඇතුලේ අපේ පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට සකස් වෙනවා. පද්ධතියක් යන්න නිර්වචනය කරන්න ලකුණු දෙකයි. ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ පද්ධතියක් යන්න නිර්වචනය කරන්න. හරි. පද්ධතියක් යන්න නිර්වචනය කරන්න කියන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ පිළිතුර කොයි වගේ ගොඩනගිය යුතුද කියන එක තමයි මේ වෙලාවේදී සාකච්ඡා කරන්නේ. එහෙනම් මේ රිවිෂන් පන්තියේ පුනරීක්ෂණ පන්තියේ මූලික වශයෙන් අපි ෆිසිකල් ක්ලාසස් වලත් ඔන්ලයින් ක්ලාසස් වලත් මේ කියන වැඩසටහනට අමතරව ක්‍රියාත්මක වෙන අපි කතා කරනවා කොහොමද අපේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය. ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය වගේම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට ලකුණු ලබා ගැනීමේදී අපේ දරුවෝ මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන එක පිළිබඳව. දුවේ පුතේ අපි ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න පත්‍රයේ භූගෝල විද්‍යාවේ ලකුණු ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළදී මූලික වශයෙන් දැනුවත් වෙලා මූලික වශයෙන් අවබෝධය ලබා ගත යුතු අවස්ථාවන් කීපයක් තියෙනවා. ඒ අවස්ථාවන් තමයි පුතේ ප්‍රධාන වශයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ සමස්ත ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න කීයද? සමස්ත ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න කීයද? හරි. ඒ ප්‍රශ්න වලට ලකුණු ලැබෙන්නේ කොපමණ ප්‍රමාණයකින්ද? ඊළඟට පිළිතුරු කොපමණ නැත්නම් කෙසේ ගොඩනැගිය යුතුද? මෙන්න මේ දැනුවත් වීම මේ පුහුණුව ලැබීම තුලින් තමයි පුතේ අපිට උපරිම ලකුණු මට්ටමක් සාධනය කරගන්න ඔයාට හැකියාව ලැබෙන්නේ. එහෙනම් ඔයා මූලිකව දැනගෙන ඉන්න ඕන දේ තමයි මොනවද? මම නැවත වතාවක් මතක් කරනවා. ෆිසිකල් පන්තියේදී අපි කතා කරන දේම චුට්ටක් මතක් කරලෙමු. සමස්ත ප්‍රශ්න සංඛ්‍යාව අපිට ප්‍රශ්න 8ක් හම්බ වෙනවා. 8න් 5කට තමයි අපි උත්තර ලියන්නේ. 8ක් හම්බ වෙනවා. 8න් 5කට ඔයා උත්තර ලියනවා. මේ 8න් 5කට උත්තර ලියනකොට ඔයා තෝරා ගැනීමක් කරනවා. මොනවද? භෞතික භූගෝල විද්‍යාවේ ප්‍රශ්න දෙකක් ලියනකොට මානුෂ භූගෝල විද්‍යාවේ ප්‍රශ්න 3ක් ලියන්න පුළුවන්. මානුෂ භූගෝල විද්‍යාවේ ප්‍රශ්න දෙකකට ලියනකොට භෞතික භූගෝල විද්‍යාවේ ප්‍රශ්න 3කට උත්තර ලියන්න පුළුවන්. කොහොම නමුත් භෞතික හෝ මානව එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සහ දෙවන කොටස කියන කොටස් දෙකෙන් එක කොටසකින් අවම වශයෙන් පුතේ ඔයා තෝරාගත යුතු ප්‍රශ්න කොච්චරක්ද? අවම වශයෙන් ඔයා ප්‍රශ්න දෙකක්වත් තෝරාගෙන තියෙන්න ඕනේ. එහෙම අවම වශයෙන් ප්‍රශ්න දෙකක්වත් තෝරගත්තොත් තමයි සාධනීය ලකුණු මට්ටමක් ඔයාට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. එතකොට මේ සමස්ත තෝරා ගන්න ලබන ප්‍රශ්න පහටම පිළිතුරු සැපයීමේදී කොටස් ලකුණු ප්‍රමාණයක් අපිට මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයන්ට අදාළව ලැබෙනවා. කොටස් ලකුණු කියලා අදහස් කරන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම ඒ ප්‍රශ්නයන් වල එක් එක් කොටස් තියෙනවා. දැන් සම්පූර්ණ ප්‍රශ්නයකට අදාළව ගත්තොත් 1 2 3 4 කියලා කොටස් 4ක් තියෙනවා. පළමු කොටසට බොහෝ විට ලකුණු ලැබෙන්නේ පුතේ ලකුණු දෙකක ප්‍රමාණයක්. මම හැම වෙලාවෙම කියනවා බොහෝ විට ලකුණු ලැබෙන්නේ දෙකක විතර ප්‍රමාණයක් 2 4 ඒ වගේ ලැබෙන අවස්ථා තියෙනවා. ගොඩක් අවස්ථාවලදී ලකුණු දෙකයි. එතකොට මේ ලැබෙන ලකුණු දෙක හිමි වෙන්නේ නිර්වචනයක් ලියන්න නම් කිරීමක් කරන්න රූප සටහනකින් නම් කරන්න ඔන්න ඔය වගේ අවස්ථාවක්.
හරි. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවන්ට අදාළ ඔයාගේ ලකුණු ප්‍රමාණය ගොඩනගෙනකොට ඔයාගේ ලකුණු ප්‍රමාණය නිර්මාණය වෙනකොට පුතේ ප්‍රධාන වශයෙන්ම ඔයා මේ නිර්වචන වගේ දේවල් වලට උත්තර දෙනකොට හොඳට මතක තියාගන්න සම්පූර්ණ නිවැරදි නිර්වචනයට තමයි අපි ලකුණු දෙන්නේ මාකින් ස්කීම් එකේ. එහෙම නැත්නම් අපි පේපර් මාකින් පැනල් වලදී ලකුණු දෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සම්පූර්ණ නිර්වචනය නිවැරදිව සඳහන් වෙන්න ඕනේ. හරි. පශුපත්‍ර අධීක්ෂණ කාර්යයට සම්බන්ධ වෙන මහාචාර්යවරු පැහැදිලිව සඳහන් කරන්නේ නිර්වචනයක කොටසක් තිබුණට නිර්වචනයට ලකුණු දෙන්න බෑ. නිර්වචනය තුළ අන්තර්ගත විය යුතු කරුණු ඇතුළත් වන විදිහට ඒ නිවැරදි කරුණු සියල්ලක්ම ඇතුළත් වන ආකාරයෙන් නිර්වචනයක් පැහැදිලි වෙනවා නම් තමයි අදාළ නිර්වචනෙට ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ. මම මතකයි 2023 ප්‍රශ්නපත්‍රයේ ජනාවාසයක් අර්ථකථනය කරන්න කිව්වහම ජනාවාසයක් අර්ථකථනය කරපු අවස්ථාවේදී අර වැට කඩළු මම්මාවක් ඒ වගේ වචන ටිකක් සෙට් එකක් තියෙන ජනාවාසයක් ආවරණය වෙනකොට නිර්වචනය තුලදී මට මතක විදිහට 2023 ඒ වගේ මතකේ නිවැරදි නම් එම නොවුනත් අපි බලමු මේ ජනසංඛ්‍යාවේ පාඩමේදී ජනාවාස පාඩම අහපු තැනදී ඔයගොල්ලෝ බලන්න නිර්වචනයක් අහලා තියෙනවා. නිර්වචනය සම්පූර්ණ නැත්තම් ලකුණු 100%ක් නිවැරදිව ලැබුණේ නෑ. ඒ කියන්නේ ලකුණු ප්‍රමාණය දෙකෙන් දෙක නැත්තම් දෙකෙන් එකේව නෑ නිර්වචන වලට. නිර්වචන වලට සම්පූර්ණ නිර්වචනයට තමයි දෙකෙන් දෙක හම්බ වෙන්නේ. භාග කාල හම්බ වෙන්නේ නෑ. හැබැයි මේ නම් කිරීම කරන වෙලාවල් වලට හතරක් ලකුණු ලියලා හතරෙන් ලකුණු දෙක දෙනකොට සමහර වෙලාවට භාග ගානෙනේ දෙන්නේ. භාග ගානෙනේ දෙන්නේ. ඒ භාග ගානෙ දෙනකොට නම් පුතේ මේක හරි මේක වැරදි මේක හරි නම් පුතේ ලකුණු භාගයයි භාගයයි එකයි භාගයයි එකමාරයි. දෙකෙන් එකමාරයි මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් අඳිනවා. හරි. ඔය වගේ ලකුණු තීරණය වෙනවා. හරි. එහෙම නැත්නම් මේව ලකුණු හම්බ වෙන්නේ නැහැ. අනිත් එක මම කියන්න හිටපු දෙයක් ඉතාම වැදගත් දෙයක් කියන්න හිටියා. කරුණු හතරක් නම් කරන්න කිව්වම රත්තරන් පුතේ අපේ ළමයි කරුණු පහක් හෝ හයක් ලියනවා. හිතන්නකෝ දැන් මේ හිතන්න මේක කරුණ දෙක කරුණ තුන කරුණ හතර කරුණ පහ කරුණ හය කරුණ කියලා. ඔයාට කරුණු හතරක් ලියන්න කිව්වම ඔයා කරුණු හයක් ලියලා දෙනවා. ඔයා හිතනවා මේ කරුණු හයෙන් හරි හයට හරි හතරට ලකුණු දෙයි. කොහෙන් හරි එකක් වැරදුනොත් ඒවට මග ඇරලා හරි ටිකට දෙයි කියලා. එහෙම නෑ පුතේ. අනුපිළිවෙලින් තියෙන ප්‍රශ්න උත්තර හතර තමයි අපි අදාළ උත්තර හතර විදියට සලකන්නේ. අදාළ උත්තර හතර විදියට සලකන්නේ. ඔයාගේ හිතන්න මම උදාහරණයක් ගන්නවා 1 හරි 2 හරි 3 වැරදි 4ත් වැරදි 5 වෙනියට ලියලා තියෙන කරුණ හරි 6 වෙනියට ලියලා තියෙන කරුණ හරි කියලා. මෙහෙම තියෙනවයි කියලා හිතන්නකෝ. මෙහෙම තිබුණා කියලා රත්තරන් ඔයාට මෙන්න මෙතනින් බෙදලා මේ ටික සලකා බලනවා මිසක්කා මෙතනින් පහළ ඒවට ලකුණු දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකට අපි හිතමුකෝ ලකුණු භාග්‍ය ගානේ හම්බ වෙන අවස්ථාවක් කියලා මේක. හරි? භාග්‍ය ගානේ හම්බ වෙන අවස්ථාවක් කියලා. එතකොට සම්පූර්ණ මේකට ලකුණු දෙකයිනේ. දෙකෙන් පුතේ මේකට භාගයයි මේකට භාගයයි තුන දෙක වැරදි නිසා භාගයයි එකතු කරාම දෙකෙන් එකයි හම්බ වෙන්නේ. හරි? ඔයාගේ මේ අට කෑලි හරි කියලා හම්බ වෙන්නේ අපේ ළමයි එහෙම හිතාගෙන ගොඩාක් ලියලා තියෙන අවස්ථා තියෙනවා. අපි එහෙම ලකුණු දෙන්නේ නැහැ. අපි ලකුණු දෙන පටිපාටිය ප්‍රධාන වශයෙන් කොහොමද? ප්‍රධාන වශයෙන් ලකුණු ලබා දෙන පටිපාටිය සකස් වෙන පුතේ අනුපිළිවෙල මත තමයි ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ. ඉතින් ওই කරුණු ටිකත් මම මතක් කළේ අපේ දරුවන්ට උත්තර පත්‍රයකට පිළිතුරු පත්‍රයකට ප්‍රශ්න වලට උත්තර ගොනුගත කරනකොට ඒ ප්‍රශ්න වලට උත්තර ගොනුගත කිරීමේදී ඔබ විසින් දැනගත යුතු දේවල් පිළිබඳව දැනුවත් වීම සඳහා. එහෙනම් ඒ අනුව පුතේ අපි අපේ පුනරීක්ෂණ වැඩසටහනේ පළමු ප්‍රශ්නෙට යනවා පද්ධතියක් යන්න නිර්වචනය කරන්න. පද්ධතියක් යන්න නිර්වචනය කරන්න කියන ප්‍රශ්නේ තමයි අපේ පළවෙනි නිර්වචනීය විදිහට නැත්නම් පළවෙනි ලකුණු දෙකේ ප්‍රශ්නයේ විදිහට සලකන්නේ. හරිද? හරි. එතකොට පද්ධතියක් යනු කුමක්ද කියන නිර්වචන අර්ථකථන සාමාන්‍ය ටීචර්ස් ගයිඩ් එක ඇතුලේ අවස්ථා දෙකකදී තැන් දෙකකදී කරුණු කියලා තියෙනවා. හරි. ඒ ටීචර්ස් ගයිඩ් එක ඇතුලේ කියලා තියෙන කරුණු කාරණාවන් අතර කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වූ වස්තු හා ද්‍රව්‍යයන් සමූහයක් පද්ධතියක් ලෙස හඳුන්වයි කියලා තියෙනවා. කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වූ කට අනුව නිර්මාණය වූ එක මකනවා මං වස්තු හා
ද්‍රව්‍ය සමූහයක් පද්ධතියක් නම් වේ කියලා කියනවා. එක එක අවස්ථාවක්. ටීචර්ස් ගයිඩ් එක ඇතුලේ කියලා තියෙන දෙවෙනි එක. එහෙම නැත්නම් අපි බෝඩ් වල පාසල් පද්ධතිය පාවිච්චි කරන නිර්වචනයක් විදිහට සලකනවා. සංරචක රාශියක එකතුවකින් නිර්මාණය වූ කිසියම් සීමාවක් තුළ ක්‍රියාත්මක වන ව්‍යුහයකි. කියලා මෙන්න මේ වගේ නිර්වචනයක් අපි ප්‍රධාන වශයෙන්ම මේ නිර්වචනයක් අපි ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරනවා මෙන්න මේ නිර්වචනයන් දෙක අතරින්. එතකොට ඔය නිර්වචන දෙකට ලකුණු හම්බ වෙනවා. ඔය නිර්වචන දෙකට සාමාන්‍යයෙන් ලකුණු පිරිනැමෙනවා මේ නිර්වචනයන් දෙකට. හරි මේ නිර්වචනයන් දෙකට හැරුණාම මෙන්න මේ කියන කරුණු කාරණාවන් ටික මම මේක උඩ ලියන්න. හරි උඩින් සඳහන් කරන්නම් ඒ කරුණ. මෙන්න මේ කියන නිර්වචනයක් ටිකක් පුළුල්ව පාවිච්චි වෙන නිර්වචනයක් කැම්පස් වලදී එහෙම සිස්ටම් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරනකොට මාචාර්ය සෙනවිය පිටවත්තයන්ගේ භෞතික භූගෝල විද්‍යා ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා මේ ගැන. පද්ධතියක් කියන්නේ කොහොමද කියලා විශාල අර්ථකථනයක් එක්ක එහි පවතින අර්ථකථනය මෙන්න මේ වගේ අර්ථකථනයක් තියෙනවා. මොකද ඒ අර්ථකථනය කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය ලක්ෂණ හා උපලක්ෂණ වලින් සමන්විත ශක්තිය හා ද්‍රව්‍ය පවතින ශක්තිය ගලා යන ද්‍රව්‍ය චක්‍රීයව ගමන් කරන ඒකකයක්. මොකක් කියනවද? පද්ධතියක් කියලා අර්ථකථනය කරනවා. එතකොට මෙන්න මේ කියන පොදු නිර්වචනයක් ඒ වගේම විෂය නිර්දේශය තුල ඔබට පැහැදිලි කරන්න කියලා අපි ටීචර්ස් ගයිඩ් එකේ ලබා දීලා තියෙන නිර්වචනයක් ඇතුළු මේ නිර්වචනයන් තුන අපිට පද්ධතියක් අර්ථකථනය කිරීම සඳහා අපේ දරුවන්ට පිළිතුරු පත්‍රයක ලිවිය හැකි උත්තර විදියට තමයි සලකන්නේ. මේ කියන උත්තර ටික මේ කියන පිළිතුරු ටිකට තමයි අපි සම්පූර්ණ ලකුණක් ලබා දීම සිද්ධ කරන්නේ දෙකෙන් දෙකක ලකුණු ප්‍රමාණයක්. මොකද මේ පිළිතුරු ඇතුලේ තියෙනවා මේ කරුණු ටික පද්ධතියක් කියන එකක් කිසියම් ව්‍යුහයක් තුල හැදෙනවා. ඒ වගේම පද්ධතියකට සීමාවක් තියෙනවා. හරි. ඒ වගේම සංරචක රාශියක එකතුවක්. මේ සංරචක රාශිය තමයි පුතේ මේ ලක්ෂණ හා උපලක්ෂණ කියලා කින් අර්ථකථනය කරන්නේ. ශක්තිය හා ද්‍රව්‍ය තියෙන ඕනේ පද්ධතියකට. හරි. එහෙනම් මේකෙත් තියෙන මේ කිසියම් ව්‍යුහයකට අනුව කියන එක. හරි. ඒ පවතින ඒ වගේම ශක්තිය හා ද්‍රව්‍ය චක්‍රීයව ගමන් කරන ශක්තිය ගලා යන ද්‍රව්‍ය චක්‍රීයව ගමන් කරන කියන මේ නිර්ණායකයන් ටික මේ කරුණු ටික ඇතුළත් වෙනවා නම් පුතේ පිළිතුර වඩාත් සාර්ථක වෙනවා උසස් පෙළ පද්ධතියක් හැඳින්වීම සඳහා උසස් පෙළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තුල අහන ප්‍රශ්නයකට උත්තරයක් ගොඩනැගීම සඳහා. එහෙනම් මෙන්න මේ වගේ හොඳ උත්තරයක් මෙන්න මේ වගේ නිවැරදි උත්තරයක් මෙන්න මේ වගේ නිවැරදිම උත්තරයක් ඔයාට ගොඩනගන්න අවස්ථාව තියෙනවා භෞතික භූගෝල විද්‍යාවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔයාගෙන් අහුවොත් එහෙම. හරි. දැන් අපි මේ කියා දෙන ප්‍රශ්න ඔයාට ළඟ එනවට ටෙස්ට් වාර විභාග එනවා. එතකොට 2026 දූල පුතාලට අපේ ෆිසිකල් ක්ලාසස් වල ඉන්න පානදුර, කළුතර, අලුත්ගම, හොරණ මේ ආයතනයන් වල ගත්තාම ඉන්න දරුවෝ පිරිසට මේක ප්‍රයෝජනවත් වෙනවා වගේම මේ අපි
YouTube හරහා මේ ලබා දෙන වීඩියෝ නැරඹීමෙන් ලංකාව පුරා ඉන්න අනිකුත් දරුවන්ට ඔන්ලයින් ක්ලාසස් වල අපේ ඉන්න දරුවන්ට සියලු දෙනාටම මේ කොටස් තමන්ගේ විභාගයට යන්න කලින් වාර විභාගයට යන්න කලින් එහෙම නැත්නම් ජාතික විභාගයට කලින් වුණත් මේවා බලලා 25 අයට වුණත් කමක් නැහැ මේවා බලලා තමන්ගේ දැනුම වැඩි කරගෙන තමන්ට අවශ්‍ය මතක නැති දේවල් මතක් කරගන්න අවස්ථාවක් විශේෂයෙන්ම අපේ රිවිෂන් ක්ලාසස් වලට යන දරුවන්ගේ homework paper package එකේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියනකොට මෙන්න මේ වීඩියෝ ක්ලිප් බලන්න පුළුවන් ලියලා ඉවර වෙලා හරි අපි ආයි උත්තර පත්‍ර බලලා දුන්නට පස්සේ ආයි පාරක් කෙනෙක් ලියන්න ඕන නම් ඒ උත්තරය හරියට සකස් කරලා මේ ටිකත් ආයි බලලා උත්තරය හදන්න මේ වීඩියෝ ක්ලිප් යොදා ගන්න පුළුවන් ඉදිරියේදී අපි මේ වීඩියෝ ක්ලිප් අපේ ක්ලාසස් වල එන දරුවන්ට පෞද්ගලිකව මේ ලින්ක් එකෙන් අරගන්න පුළුවන් විදිහට මේවා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා හරි එහෙනම් මේ විදිහට බලලා අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට යනවා භෞතික භූගෝල විද්‍යාවේ හඳුනා ගන්නා ප්‍රධාන පද්ධති වර්ග 3 නම් කර එම පද්ධති වර්ග 3හි පවතින විශේෂත්වයන් වෙන වෙන්න පැහැදිලි කරන්න. හරි වෙන වෙන්න පැහැදිලි කරන්න. මම මේ ලියපු උත්තරේ මකන පුතේ. මේ ලියපු උත්තරේ මකනවා. ප්‍රශ්නෙත් මකනවා උත්තරෙත් මකනවා ඈ. ප්‍රශ්නෙත් මකලා උත්තරෙත් මකලා අපි ඊළඟ කොටසට යමු. ප්‍රශ්නෙත් මකලා උත්තරෙත් මකලා ඊළඟ කොටසට යමු. හරි. හා එහෙනම් යම් පුතේ දෙවෙනි ප්‍රශ්නේ තමයි භෞතික භූගෝල විද්‍යාවේ හඳුනා ගන්න ස්ක්‍රීන් ෂෙයා කරලා අපි තියෙන්නේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. භෞතික භූගෝල විද්‍යාවේදී හඳුනා ගන්නා ප්‍රධාන පද්ධති වර්ග 3 නම් කර. වැඩේ තියෙන්නේ මොකද්ද? වැඩේ කරන්න අපිට තියෙන්නේ ප්‍රධාන පද්ධති වර්ග 3 නම් කර. ප්‍රධාන පද්ධති වර්ග 3 නම් කර එම පද්ධති වර්ග 3හි පවතින සුවිශේෂත්වයන් මේ පද්ධති වර්ග 3හි පවතින සුවිශේෂත්වයන් වෙන් වෙන්ව පැහැදිලි කරන්න වෙන්ව පැහැදිලි කරන්න හරි වෙන් වෙන්ව පැහැදිලි කරන්න මොනවද පැහැදිලි කරන්නේ ප්‍රධාන පද්ධති වර්ග 3 නම් කර වර්ග 3හි පවතින සුවිශේෂත්වයන් වෙන් වෙන්ව පැහැදිලි කරන්න හරි එහෙනම් මේකේ ලකුණු බෙදෙන්න ලකුණු 6ක් නේ පුතේ ලකුණු 6ක් කොහොමද ලකුණු බෙදෙන්නේ ලකුණු බෙදෙන්නේ ප්‍රධාන වශයෙන්ම පුතේ මේක නම් කරනවට නම් කිරීම 1 2 3 මොනවද පද්ධති 3 හුදකලා ආවෘත විවෘත පද්ධති 3ක් තියෙනවනේ හුදකලා ආවෘත විවෘත කියලා මේ පද්ධති වර්ග 3 නම් කරනවට ඔයාට පුතේ ප්‍රධාන වශයෙන්ම ලකුණු හම්බ වෙනවා භාගෙ බැරි. එතකොට දැන් මේ ලකුණු බෙදිලා යන්නේ පුතේ දෙකෙන්. හරි. දෙකෙන් කීයද කියලා තමයි මේ සෙට් එකට ලකුණු හම්බ වෙන්නේ. එතකොට දෙකෙන් භාගයක් නම් කරනකොට. දැන් එකහමාරක් තියෙනවනේ තු. එකහමාර මොකටද? එකහමාර තමයි මේ එක පද්ධතියේ පවතින විශේෂතා පැහැදිලි කරන්නේ. එක පද්ධතියේ පවතින විශේෂතා. පළවෙනි එක ගමුකෝ හුදකලා පද්ධති. හුදකලා පද්ධති. මොනවද ලක්ෂණ? ශක්තිය ඇතුළට සීමාවෙන් නෑ. ශක්තිය පද්ධතියේ සීමාවෙන් ඇතුළට හා පිටතට ගමන් නොකරයි. පුළුවන් පුතේ. ඒ තමයි හුදකලා පද්ධතියක තියෙනවා
ශක්තිය පද්ධතිය සීමාවෙන් ඇතුළට හා පිටතට ගමන් නොකරයි වගේම තමයි ද්‍රව්‍ය පද්ධතියේ සීමාව ඔස්සේ ඇතුළතට හා පිටතට ගමන් නොකරයි. ඔන්න ඊළඟ ලක්ෂණය. හරි. එතකොට හුදකලා පද්ධතියකට ආවේනික වෙච්ච මූලික ලක්ෂණයන් කීපයක් තියෙනවා. ඒ තමයි ශක්තිය පද්ධතියේ සීමාවෙන් ඇතුළට හා පිටතට ගමන් නොකරයි. ද්‍රව්‍ය පද්ධතියේ සීමාවෙන් ඇතුළට හා පිටතට ගමන් නොකරයි. ඒ අනුව මේ පද්ධතියක් සඳහා උදාහරණයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. උදාහරණයේ විදිහට පද්ධතියේ පෙන්වලා දෙන්න පුළුවන්. මොකක්ද උදාහරණය? සෞරග්‍රහ මණ්ඩල පද්ධතිය. හරි. එතකොට ඔන්න ඔය කියන කරුණු කාරණාවන් ටික පුතේ ඇතුළත් වෙන විදිහට ඔයාගේ උත්තරේ ගොඩ නැගුවොත්, ඔයාගේ පිළිතුර ගොඩ නැගුවොත් ඔයාට අපිට මේ පළවෙනි ලකුණු හුදකලායකට අදාළ ලකුණු දෙකම සම්පූර්ණ කරගන්න පුළුවන්. කෙනෙක්ට ඕනනම් මේ හුදකලා පද්ධතියේ ස්වභාවය අඳින්න පුළුවන්. පද්ධතියේ සීමාව ඇඳලා පද්ධතියේ සීමාවෙන් ඇතුළට ශක්තිය එන්නේත් නැහැ. පිටින් ඇතුළට ශක්තියවත් ද්‍රව්‍යවත් දෙකෙන් එකක්වත් යන්නේ ඉන්නේ නැහැ. හරි. ඒ වගේ එකක් තමයි අපි හුදකලා පද්ධතියක් කියලා කියන්නේ. හරි. මේක නම් කරන්න පුළුවන් පද්ධතියේ සීමාව. මම මෙහෙම ලිව්වට මෙහෙම ඇලේට ලියන්න එපා. ඔයා හරියට ලියන්න උදේ පද්ධතියේ සීමාව. හරි. මෙතන ලියන්න පුළුවන් ශක්තිය, ද්‍රව්‍ය. මේ දෙක අපි නම් කරන මේ ශක්තිය, මේ ද්‍රව්‍ය ඇතුළට පිටතට ගමන් කරන්නේ නැහැ. එතකොට ඔන්න ඔය විදිහට හුදකලා පද්ධතිය පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟට ආවෘත පද්ධතියට යමු. ආවෘත පද්ධතියක් කියන්නේ මොකක්ද? ආවෘත පද්ධතියක් කියන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම පද්ධතියේ සීමාව ඔස්සේ ශක්තිය හා ද්‍රව්‍ය යන සාධක දෙකෙන් ශක්තිය පමණක් ඇතුළට හා පිටතට ගමන් කරන පද්ධති වලට කියන මොකද්ද? ආවෘත පද්ධති. ආවෘත පද්ධති වල ගමන් කරන්නේ ශක්තිය විතරයි. ශක්තිය විතරක් ඇතුළටත් එනවා, ඇතුළෙන් පිටතටත් ගමන් කරනවා නම් අන්න ඒකට කියන මොන පද්ධති කියලාද? ආවෘත පද්ධතියක්. විවෘත පද්ධතියක් කියලා කියන්නේ ශක්තියයි ද්‍රව්‍යයයි කියන දෙකම ඇතුළට සහ පිටතට ගමන් කරන පද්ධති මොනවද? විවෘත පද්ධති. එතකොට මේකට උදාහරණයක් සපයනවා නම් පෘථිවි වායුගෝලීය පද්ධතිය. මේකට උදාහරණය පෘථිවි වායුගෝලීය පද්ධතිය තමයි පුතේ උදාහරණ. පෘථිවි වායුගෝලීය පද්ධතිය. හරි. එතකොට උදාහරණයේ පෘථිවි වායුගෝලීය පද්ධතිය ඊට පස්සේ එහා පැත්තේ අපේ මේ මෙන්න මේකට විවෘත පද්ධතියට උදාහරණයක් අපිට ගන්න පුළුවන් ජල ගෝලය. හරි. මේ හැර අනිත් ඔක්කොම පද්ධති. හරි. එතකොට මේ පද්ධතීන් ගත්තාම මෙන්න මේ කියන පැහැදිලි කිරීම ටික කරනවා නම් අපිට අර පූර්ණ ලකුණු සංඛ්‍යාවකට ඔයාට එළඹෙන්න පුළුවන්. පූර්ණ ලකුණකට යනකොට මෙන්න මේ වගේ පිළිතුර ගොඩ නැගිය යුතුයි. එහෙනම් අපි මේ ප්‍රශ්නෙට අදාළ උත්තරයක් මකනවා අපේ දරුවන්ට තමන්ගේ ප්‍රශ්න පත්‍රයට අපේ රිවිෂන් ක්ලාස් එකේ දරුවන්ට හොරණ කළුතර පානදුර අලුත්ගම සහ ඔන්ලයින් ක්ලාස් එකේ දරුවන්ගේ හෝම්වර්ක් පේපර් පැකේජ් එකේ පළවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් අපි මේ වෙනකොට ආවරණය කරලා තියෙනවා. කොහොමද පිළිතුර ගොඩ නැගින්න
ඕනේ කියලා. හරි. ඒ අනුව මේ පේපර් පැක් එකේ දෙවනි පළවෙනි ප්‍රශ්න තුන්වෙනි කොටස පළවෙනි ප්‍රශ්න තුන්වෙනි කොටසට අපි යනවා නැවතත්. පළවෙනි ප්‍රශ්න තුන්වෙනි කොටසට පළවෙනි ප්‍රශ්න තුන්වෙනි කොටස සකස් වෙලා තියෙන අපි ස්ක්‍රීන් ෂෙයා කරලා පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස අරගම්මු. ප්‍රශ්නය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පෘථිවි පද්ධතියේ ප්‍රධාන උපපද්ධති හතර අතර ඇති අන්තර් සබඳතාවයේ රූප සටහනක් මගින් පැහැදිලි කරන්න. හරි. අපි දරුවෝ තියරිය ඉගෙන ගන්නකොට පැහැදිලි කර ගන්නවා පෘථිවි පද්ධතියේ අන්තර් සබඳතාවය. පෘථිවි පද්ධතියේ අන්තර් සබඳතාවයේ ප්‍රධාන වශයෙන් රූප සටහනක් ඇසුරෙන් පැහැදිලි කර ගන්නවා. මෙන්න මේ කියන රූප සටහන. හරි. එකේ 3 බලන්නකෝ බෝඩ් එකට යන් අපි. මෙන්න මේ විදිහට වෘත්ත හතරක් ඇඳලා ඒ වෘත්ත හතරේ පිහිටීමත් එක්ක මෙන්න මේ පැහැදිලි කිරීම කරනවා. වායු ගෝලය, ජල ගෝලය, ජෛව ගෝලය, ශිලා ගෝලය. බලන්න පුතේ මෙන්න ප්‍රධාන උපපද්ධති හතරේ පිහිටීම රූප සටහනකින් අන්තර් සබඳතාවය පැහැදිලි කරන අවස්ථාවක්. හරි. දැන් මේකෙන් පැහැදිලි කරන්නේ මේ උපපද්ධතීන් හතර ඇතුලේ ශක්තිය සහ ද්‍රව්‍යය. මොනවද? ශක්තියයි ද්‍රව්‍යයයි කියන සාධක දෙක. හරි. ශක්තිය හා ද්‍රව්‍ය කියන සාධක දෙක මෙන්න මේ උපපද්ධති දෙක ඇතුලේ සම්බන්ධ වෙලා කොහොමද හුවමාරු වෙන්නේ කියන එක තමයි ආකෘතිකමය සටහන තුලින් පැහැදිලි කරනු ලබන්නේ. හරිද? එතකොට ශක්තිය හා ද්‍රව්‍යයන් හුවමාරු වීමේ ස්වභාවය පැහැදිලි කරන්න කියලා කියනවනේ. එතකොට මේක හොඳටම පැහැදිලි කරන අවස්ථාවක් තමයි අපේ පෘථිවි පද්ධතියේ ජෛව ගෝලයේ ක්‍රියාත්මක වෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. හරි. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලදී මොකද්ද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලදී සිද්ධ වෙන සංසිද්ධිය තමයි පුතේ ජෛව ගෝලයේ නිෂ්පාදකයෝ. අපි දන්නවා නිෂ්පාදකයෝ කියන්නේ කාටද? නිෂ්පාදකයෝ කියලා කියන්නේ ජෛව ගෝල පද්ධතිය ගැන කතා කරනකොට ජෛව ගෝල පද්ධතියේ ජීව සංරචක තුනක් තියෙනවානේ පුතේ. ජෛව ගෝල පද්ධතියේ මොනවද ජීව සංරචක තුන? නිෂ්පාදක, පාරිභෝගික, වියෝජක. මොනවද ජීව සංරචක තුන? නිෂ්පාදක, පාරිභෝගික, වියෝජක. එතකොට මේ නිෂ්පාදක, පාරිභෝගික, වියෝජක කියන ජීව සංරචක තුන අන්තර් සබඳතාවන් පවත්වනවා පුතේ අජීවී සංරචකත් එක්ක. වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය, ජෛව ගෝලය. වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය, ජෛව ගෝලය කියන පද්ධති හතරෙන් ජෛව ගෝලයේ නිෂ්පාදකයෝ ප්‍රධාන වශයෙන්ම පරිසරයේ තියෙන අජෛව සංරචක වෙච්ච වාතය, ජලය, හිරු එළිය, khනිජ ලවණ. වාතය, ජලය, හිරු එළිය, khනිජ ලවණ කියන මූලික අජෛව සංරචකත් එක්ක සම්බන්ධ වෙනවා. එතනදී මේ නිෂ්පාදකයන්ට කියන අපි නම් කීපයක් කියනවා. හරිත ශාක, ඒ කියන්නේ ගස් කොළන්, හරිත ශාක, ස්වයංපෝෂීන් කියන අය ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කරනකොට වායු ගෝලයෙන් ශ්වසනය කරනවා, ආශ්වාස කරනවා කාබන් ඩයොක්සයිඩ්, ප්‍රාශ්වාස කරනවා ඔක්සිජන්. ජල ගෝලයෙන් ජලය ලබා ගන්නවා, ශිලා ගෝලයෙන් khනිජ ලවණ මුල පද්ධතිය නුරාගෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලදී පිෂ්ඨය නිෂ්පාදනය කරනවා. ගෙඩි, මල්, ඇට, කරල්, පොතු විදිහට මේ පිෂ්ඨය නිෂ්පාදනය කරනවා. ඒ නිපදවන පිෂ්ඨය තමයි ජෛව ගෝලයේ ජීවීන් ආහාරයට ගන්න අනිකුත් පාරිභෝගික සහ වියෝජක ජීවීන්. නේද? ඒ අනුව මෙන්න මේ සමස්ත පද්ධතියේ පෘථිවි පද්ධතියේ උපපද්ධති හතර තමන්ගේ අවශ්‍යතා සහ උවමනාවන් සපුරා ගැනීම සඳහා මේ එකිනෙක පද්ධති
ශක්තිය සහ ද්‍රව්‍ය මූලික කරගෙන අන්තර් සබඳතා ජාලයක් පවත්වනවා. ඒ අන්තර් සබඳතා ජාලය ගැන තමයි උත්තරේ ගොඩනගන්න ඕනේ. එහෙනම් රූප සටහන මෙහෙම වෙද්දී මේකට ප්‍රස්තුතය කරගන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය උත්තරේ ලියනකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රස්තුතය කරගෙන කොහොමද උත්තරේ ලියන්නේ? පෘථිවි පද්ධතියේ පවතින ප්‍රධාන අන්තර් සබඳතාවන් පෙන්වන උපපද්ධති අතර අන්තර් සබඳතාවන් පෙන්වන ප්‍රධාන අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැක්කේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියයි. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලදී පරිසර පද්ධතියක ජීවත් වන හරිත ශාක හේවත් නිෂ්පාදකයින් පිෂ්ඨය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා පෘථිවි පද්ධතියේ වායු ගෝලයේ වාතය, ජල ගෝලයේ ජලය, ශිලා ගෝලයෙන් khනිජ ලබන ලබා ගනී. එසේ ලබා ගනිමින් ස්වකීය පිෂ්ඨ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනු ලබන අතර ඒ හරහා වායු ගෝලයේ, ජල ගෝලයේ, ශිලා ගෝලයේ හා ජෛව ගෝලයේ යන උපපද්ධතීන් අතර අන්තර් සබඳතාවන් නිර්මාණය කරයි. වායු ගෝලයේ වාතය කාබන් ඩයොක්සයිඩ් වාතය සසන ක්‍රියාවලියට ශාක උපයෝගී කර ගන්නා අතර ආශ්වාසය සඳහා කාබන් ඩයොක්සයිඩ් යොදා ගනී. එහිදී ආශ්වාස කරන ලබන කාබන් ඩයොක්සයිඩ් නැවතත් පිරිසිදු කොට ඔක්සිජන් ලෙස ප්‍රාශ්වාස කිරීම දිවා කාලයේදී සිදු වේ. එමෙන්ම ශාකසිය වර්ධනය සහ ශක්ති නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ජලය උපකාරී කරගනු ලබන අතර මූල පද්ධතිය මගින් එම නිෂ්පාදකයින් මොකද කරන්නේ? ජලය ශාකයට උරා ගැනීම සිදු කරයි. එමෙන්ම ශිලා ගෝලය තුල පවතින khනිජ වූ මහේක්ෂ මූලද්‍රව්‍යයන් වූ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම් වැනි මහේක්ෂ මූලද්‍රව්‍යයන් මූල පද්ධතිය මගින් ශාක වෙත උරාගෙන මේ පිෂ්ඨ නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රියව පවත්වාගෙන යනු ලබයි. ඉතින් ඔන්න ඔය කියන කපු කාරණාවන් ටික ඇතුළත් වෙන විදිහට උත්තරය ලස්සනට ගුණගත කරන්න ඔයාලට හැකියාව තියෙනවා පුතේ. මේ තුන්වෙනි ප්‍රශ්නය සඳහා අපි නැවත වතාවක් යොමු වෙනවා ඒ අනුව එනම් හතරවෙනි ප්‍රශ්නෙට වායුගෝල පද්ධතියේ සිදුවන ප්‍රධාන භෞතික සංසිද්ධීන් තෝරාගෙන ඒ භෞතික සංසිද්ධියේ සිදුවන ක්‍රියාවලීන් පැහැදිලි කරන්න. දැන් ඍජුව එක පද්ධතියකට එනවා අපි. ඍජුව එක පද්ධතියකට එනවා. වායුගෝලීය පද්ධතිය කියන පද්ධතියට එනවා දැන් ඍජුව. හරි. වායුගෝලීය පද්ධතිය කියන්නේ මොකද්ද? පෘථිවි පද්ධතියේ. පෘථිවි පද්ධතියේ තියෙන පද්ධතීන් අතර පිහිටි ප්‍රධානම පද්ධතියක් තමයි වායුගෝලය නේද? පෘථිවිය සම්භවය වෙන්නේ පුතේ මීට අවුරුදු මිලියන 4500කට ඉස්සෙල්ලා. එතකොට මීට අවුරුදු මිලියන 4500කට කලින් හැදිච්ච පෘථිවි ග්‍රහයා මත සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කිසිදු ග්‍රහලෝකයක නැති වෙනත් කිසිදු ග්‍රහලෝකයක දක්නට නොලැබෙන සුවිශේෂත්වයක් තියෙනවා. මොකද්ද වෙනත් කිසිදු ග්‍රහලෝකයක දක්නට නැති සුවිශේෂත්වය? සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි වායුගෝලීය පද්ධතිය ප්‍රධාන වශයෙන්ම ප්‍රශස්ත මට්ටමේ වායුගෝලයක්. ඒ කියන්නේ ජීවයක් සම්භවය වීම සඳහා උපකාරී වන අයුරින් සකස් වූ වායුගෝලීය පද්ධතියක් කියලා තමයි සලකන්නේ. මේ වායුගෝලීය පද්ධතිය තුල පුතේ උෂ්ණත්වය ප්‍රධාන වශයෙන් ජීවීන්ට යෝග්‍ය අයුරින් පැවතිනවා. ඒ වගේම තමයි සංයුතිය ජීවයේ ආරම්භයට සහ පැවැත්මට වැදගත් වෙනවා. ඒ වගේම තියෙන වායු ප්‍රමාණය ජීවයක් සම්භවය සහ පැවැත්මට වැදගත් වෙනවා. ඒ නිසා ඔය කියන වායුගෝලය අපි ජීවත් වෙන පෘථිවි වටා පිහිටි වායුගෝලය ඉතා වැදගත් සෞරග්‍රහ මණ්ඩලයේ අනිකුත් ග්‍රහලෝකවල වායුගෝලයට වඩා. ඒ අනුව අපි නිකන් සරලව මතක් කරගමු පෘථිවි වායුගෝලය යන කුමක්ද කියලා නිර්වචනයක් ආවොත් එහෙම කොහොමද උත්තර ලියන්නේ කියලා. පෘථිවි වායුගෝලය යන කුමක්ද කියන ප්‍රශ්න නිර්වචනයක් සපයනවා නම් මෙන්න මෙහෙමයි කියන්නේ අපි මම බෝඩ් එකේ ලියන්නේ නැහැ නිකන් මතක් කරන්නම්. ගුරුත්වය මගින් පෘථිවිය දෙසට ආකර්ෂණය වී පවතින වායු වර්ග ජල වාෂ්ප දුම් දූවිලි ලවණ අංශු වලින් සමන්විත. ආයි කිව්වොත් ගුරුත්වය මගින් පෘථිවිය දෙසට ආකර්ෂණය වී පවත්වන වායු වර්ග ජල වාෂ්ප දුම් දූවිලි ලවණ අංශු වලින් සමන්විත. වර්ණයක් ගන්ධයක් රසයක් නොමැති ස්පර්ශ කළ නොහැකි වර්ණයක් ගන්ධයක් රසයක් නොමැති ස්පර්ශ කළ නොහැකි වායුමය ව්‍යුහය මොකක් කියනවද? වායුගෝලය කියලා කියනවා. එහෙනම් මේ වායුගෝලීය පද්ධතිය මේ විදිහට අර්ථකථනය කරපු නිර්වචනය කරපු වායුගෝලීය පද්ධතිය පුතේ ප්‍රධාන වශයෙන්ම ගත්තාම මේ වායුගෝලීය පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන ප්‍රධාන භෞතික සංසිද්ධි තෝරාගෙන වායුගෝලීය පද්ධතිය ඇතුලේ වෙන
සංසිද්ධියක් භෞතික සංසිද්ධියක් තෝරාගෙන එම භෞතික සංසිද්ධියේ සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් විස්තර කරන්න. හරි. වායුගෝලයේ ඇතුලේ සිද්ධ වෙන භෞතික සංසිද්ධි තියෙනවා. හරි. ඒ කියන්නේ ක්‍රියාදාමයක්. මොනවද වෙන ක්‍රියාදාමයක්? වායුගෝලීය පද්ධතිය ඇතුලේ එකක් තමා වායුගෝලීය පද්ධතියේ සිද්ධ වෙන එකක් තමා පතන ශීඝ්‍රතාව. ඊළඟට සුලං සංසරණය. ඊළඟට කාලගුණික හා දේශගුණික වෙනස් වීම ඇතිවීම නේද? ඔන්න ඔය කියන සංසිද්ධි මේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් පෘථිවි වායුගෝලයේ සිදුවන සංසිද්ධි කියලා. එතකොට මෙන්න මේ සංසිද්ධි පෘථිවි වායුගෝලීය පද්ධතිය ඇතුළේ වෙන සංසිද්ධි මොනවද කියලා හඳුනාගෙන මේවෙන් එකක් විස්තර කරන්න තියෙනවා කොහොමද මේ භෞතික සංසිද්ධිය සිදුවන ආකාරය. අපි ගත්තොත් පතන ශීඝ්‍රතාවය කොහොමද සිද්ධ වෙන්නේ? පතන ශීඝ්‍රතාවය සිද්ධ වෙන්නේ මෙන්න තියෙනවා පෘථිවි පෘෂ්ඨය පෘථිවි පෘෂ්ඨයේ මතු පිට ඉඳලා සිරස් අතට වායුගෝලය ගත්තොත් පරිවර්තී අපරිවර්තී මෙසෝ ඊට පස්සේ මෙතනින් එහාට මම මේ කාලගුණය කියන කොටස පොඩ්ඩක් මකනවා. හරි? කාලගුණය කියන කොටස පොඩ්ඩක් මකනවා අපිට මෙතන මේ සටහන පැහැදිලිව ගන්න ගන්න ඕන නිසා. ඊපස්සේ ආයෙ එක ලියා ගමු. හරි? තාප කියලා වායුගෝලීය කොටස් වලට බෙදීමක් වෙනවා. ඒ බෙදෙන කොටස් වල සිරස් ව්‍යුහයේ හඳුනා ගන්න සිරස් ව්‍යාප්තියේ හඳුනා ගන්න ලබන පරිවර්තී ගෝලීය තුල සිද්ධ වෙන සංසිද්ධියක් තමයි පතන ශීඝ්‍රතාවය කියලා කියන්නේ. මේකෙදි මොකක්ද වෙන්නේ? මුහුදු මට්ටමේ ඉඳලා මේ හිතන්නකො සාගරය කියලා. සාගරය මේ ගොඩබිම. තියන්නේ සාගර පතුල මේ ගොඩබිම. එතකොට මුහුදු මට්ටමේ ඉඳලා පැටියෝ මෙන්න මෙහෙම ඉහළ යනකොට ඒ ඉහළ යන සෑම මීටර් 100කටම ඉහළ යන සෑම මීටර් 100කටම සෙල්සියස් අංශක 0.64 කින් උෂ්ණත්වය මොකද වෙන්නේ? පහළ යනවා. හරි. උෂ්ණත්වය පහළ යනවා. වායුගෝලයේ සිරස් අතට ඉහළ යනකොට උෂ්ණත්වය පහළ යනවා. උච්චත්වයට ප්‍රතිලෝමව තමයි මොකද වෙන්නේ? උෂ්ණත්වය ප්‍රතික්‍රියා කරන්නේ. ඉහළ යන්න උෂ්ණත්වය පහළ යනවා පරිවර්තී ගෝලයෙන්. ඒ ඉහළ යාමත් සමග උෂ්ණත්වය පහළ යාම නිසා පරිවර්තී ගෝල කලාපයේ ඉහළට යනකොට ඍණ උෂ්ණත්ව මට්ටම් දක්වා සමහර වෙලාවට උෂ්ණත්වය පහළ යාම සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියනවා වායුගෝලීය පද්ධතියෙහි සිදුවන ප්‍රධාන සංසිද්ධියක් ලෙස පතන ශීඝ්‍රතාවය පෙන්වා දිය හැකිය නේද? ඊට පස්සේ ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? ඊට පස්සේ කියන්න පුළුවන් පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය සිදුවන්නේ මෙන්න මේ රූප සටහනත් ඔයාලට අඳින්න පුළුවන් පොඩ්ඩක් ඈ. පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය සිදුවන්නේ මුහුදු මට්ටමේ සිට සමා වෙන. පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය සිදුවන්නේ පරිවර්තී වායුගෝලීය කලාපය තුල. පරිවර්තී වායුගෝලීය කලාපය තුල මුහුදු මට්ටමේ සිට ඉහළ යන සෑම මීටර් 100කටම උච්චත්වය සමග උෂ්ණත්වය පහළ යයි. ඒ අනුව මීටර් 100කට සෙල්සියස් අංශක 0.64කින් උෂ්ණත්වය පහළ යාම නිසා සාපේක්ෂ උෂ්ණත්ව මට්ටම අඩුවීම දක්නට ලැබේ. හරි. ඒ අනුව වායුගෝලයේ පතන ශීඝ්‍රතාවය හේතු කොටගෙන උස් කඳුකර කලාපවල පහළ උෂ්ණත්ව මට්ටමක් පවතින බවත් එම උෂ්ණත්ව අඩුවීමට සමානුපාතිකව ඉහළ වායුගෝලය තුල ජල වාෂ්ප ඝනීභවනය වීම ඇතුළු භෞතික සංසිද්ධීන් සිදුවීමද සිදුවන බැව් හඳුනාගත හැකිය. හරි. දැන් ඔන්න වගේ පිළිතුරක් සාමාන්‍යයෙන් අපේ දරුවන්ට ගොඩනගන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ ඔන්න වගේ එකක් සිදුවීමක් විස්තර කරන එක. ඊළඟට සුලං සංසරණය. සුලං සංසරණය කොහොමද සිද්ධ වෙන්නේ? වායුගෝලයේ පීඩන අනුක්‍රමණය අනුව. අපි දන්නවා කාලගුණය හා දේශගුණය ගැන කතා කරනකොට පීඩනයේ අර්ථකථනය කරනවා. පීඩනයේ ස්වභාවය තමයි සෑම විටම නිව්ටන්ගේ න්‍යායයන්ට අනුව වැඩි පීඩනයක සිට අඩු පීඩනයට පීඩනය සාමාන්‍යයෙන් ගමන් කරනවා.
එතකොට වායු ඒකකයක් මත ඇතිවන තෙරපීම වැඩි තැනක ඉඳලා වායු ඒකකයක් මත ඇතිවන්නා වූ තෙරපීම අඩු ස්ථානයක් දක්වා වාතය විතැන්වීම නිසා වායුගෝලීය සුළං සංසරණය වෙනවා. එතකොට මේක වායුගෝලීය සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාවලියක්. මේ සුළං සංසරණය වීම නිසා තමයි පෘථිවි වායුගෝලීය සුළං හැමීම නිසා කාලගුණික දේශගුණික සංසිද්ධීන් වෙනවා වගේම ඊට අවශ්‍ය මූලික තත්ත්වය ගොඩ නැගෙනවා වගේම මේ සුළං සංසරණ ක්‍රියාවලිය නිසා තමයි පුතේ උත්තර ද්‍රවයේ පවතින සීතල යම් ප්‍රමාණයකට ප්‍රශස්තව අඩු වෙලා දක්ෂිණ ද්‍රවයේ පවතින සමකයේ පවතින උෂ්ණත්වය වගේ දේවල් සමානුපාතිකව බැලන්ස් වෙන. ඒ කියන්නේ මුහුදේ වතුර සාගර දියවැල් කරා තමයි පුතේ මේ මුහුදේ වතුර ගලාගෙන යනවා. ඔයගොල්ලෝ දන්නවා සාගර දියවැල් කියන ඒවා මුහුද යටින් වේගෙන් ගලාගෙන යන අවස්ථාවන්. ඒ සාගර දියවැල් වල චලනයට ඝර්ෂණය සමග සුළඟේ ඝර්ෂණය හේතු වෙනවා. සුළඟේ ඝර්ෂණය කියලා අදහස් කරන්නේ සුළං ධාරාවන් සාගර තලයේ මතින් හමාගෙන යනකොට ඒ හමාගෙන යන සුළං ධාරාවන් වල ඇතිල්ලීමත් එක්ක සාගර වතුරේ තල්ලු වෙලා යනවා. ඒ සාගර ජලයේ තල්ලු වී යාමේ ස්වභාවය හේතු වෙනවා. මොකද්ද? දියවැල් නිර්මාණය. ඒ නිර්මාණය වන දියවැල් නිර්මාණය වෙනවා. මොකටද? ප්‍රධාන වශයෙන්ම මේ දියවැල් මතින් මොකද්ද වෙන්නේ? මේ ගෝලීයව පවතින දේශගුණයේ අසමබරතාවය. ද්‍රවාසන්න ප්‍රදේශ සීතල වෙලා සමකාසන්න ප්‍රදේශ උෂ්ණ වෙන ගෝලීය අසමබරතාවයන් බැලන්ස් කරලා සමබර දේශගුණික තත්වයක් නිර්මාණය කිරීමේ හැකියාව අවස්ථාව අපිට නිර්මාණය වෙනවා පුතේ මේ කියන වායුගෝලීය කලාපයේ සිදුවෙන සුවිශේෂී භෞතික සංසිද්ධීන් වල ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඔන්න ඔය කියන අවස්ථාවන් ඔයාලට පුළුවන් පිළිතුරු පත්‍රය තුල ගොනුගත කරන්න. එතකොට අපිට ඉහළ ලකුණක් ලබා ගන්න පුළුවන් විශේෂයෙන්ම අපේ ක්ලාසස් වල ඉන්න දරුවන්ට වගේම බාහිර දරුවන්ට ඒ වගේම අපේ ඔන්ලයින් ක්ලාසස් වල ඉන්න දරුවන්ට සියලු දෙනාටම පුළුවන් අපි මේ දීලා තියෙන හෝම්වර්ක් පැකේජ් එක. හෝම්වර්ක් පැකේජ් එකේ ෆස්ට් පේපර් එකේ ආන්සර්ස් ඒ කියන්නේ උත්තර ගොඩනගනකොට ඔයා කොහොමද හරියට මේ විදිහට උත්තරයක් ගොඩනගන්න කියන එකට අවශ්‍ය කරුණු කාරණා උදව් කරගන්න දැනුම පාඩම් කරලා යන්න කියන මම ඉස්සෙම ඒ කියන්නේ යුනිට් එකක් අප්ඩේටඩ් වෙනවා පාඩම විතරම මොකද යාවත් කාලීන වෙලා දැනුම ඔයාගේ අලුත් වෙනවා. ඒ අලුත් වෙනවත් එක්ක මේක නැවත වතාවක් රිවිෂන් එකේ අපි කතා කරනවට අමතරව මේ වගේ වීඩියෝ ක්ලිප් වලින් කතා කළාම නැවත ඔයාට මේ දැනුම ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ හරහා නිතර අහන කොටත් සමහර වෙලාවට ඒවා මතක් වෙනවා වීඩියෝ ක්ලිප් බලලා ඔයාට පුළුවන් මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් සාර්ථකව ගොඩනගා ගන්න. ඉතින් අපි යනවා මේ කොටසෙන් පස්සේ අපේ හෝම්වර්ක් පැකේජ් එකේ දෙවැනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. අපේ දරුවන්ට හෝම්වර්ක් පැකේජ් එකට අදාළව දීලා තියෙන ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ. බලා ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොයි වගේ ප්‍රශ්නයක්ද කියලා. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙනම් පුතේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද? පෘථිවි පද්ධතියේ පවතින උපපද්ධති හතර නම් කරන්න. පෘථිවි පද්ධතියේ පවතින උපපද්ධති හතර. පෘථිවි පද්ධතිය ගොඩ නැගිලා තියෙන මේ උපපද්ධති හතර නිසා නේද? සෞර ග්‍රහ මණ්ඩලයේ වෙනත් කිසිදු ග්‍රහ ලෝකයකට මෙවැනි උපපද්ධතීන් දක්නට ලැබෙන්නේ නැහැ. වෙනත් කිසිදු ග්‍රහ ලෝකයක මෙවැනි උපපද්ධතීන් නැහැ. හරි. මේ වගේ ගුණාත්මක උපපද්ධතීන් නැහැ. ජෛව ගෝලයක් සමහර වෙලාවට නැහැ. වායු ගෝලයක් සමහර වෙලාවට නැහැ. ජල ගෝලයක් සමහර වෙලාවට නැහැ. උපපද්ධතීන් සමහර ඒවා දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඉතින් අපේ පෘථිවි පද්ධතියට තියෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? පෘථිවි පද්ධතියේ පවතින ප්‍රධාන උපපද්ධති හතර නම් කරන්න. මොනවද උපපද්ධති හතර? වායු ගෝලය, ජල ගෝලය, ජෛව ගෝලය, ශිලා ගෝලය. ඔන්න උපපද්ධති හතර. වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය, ජෛව ගෝලය නේද අපේ දරුවන්ට මෙන්න මේ කියන උත්තරය මෙන්න මේ කියන ප්‍රශ්න වලට උත්තර ටික බලා ගන්න පුළුවන් පේපර් එකේ උත්තර ලියනකොට. හරි. ඊළඟට අපි ස්ක්‍රීන් ෂෙයා කරලා දෙවෙනි ප්‍රශ්නට යනවා. දෙවෙනි ප්‍රශ්නට ගියොත් එහෙම දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කතා කරන්නේ? රූප සටහනක් සමග ඔයාලට පැහැදිලිව පේනවා. පේපර් එක අතට හම්බුනහම අතට හම්බෙලා දැන් ඇත්තේ පේපර් එක අතට හම්බෙච්ච අයට මේ පේපර් එකේ තියෙන රූප සටහන හොඳටම බලා ගන්න පුළුවන්. අපි ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා. මේකේ තියෙන පුතේ මේ අපේ ක්‍රස්ට් එක එහෙම නැත්නම් කබොල කොටසත් ඒ වගේම අපර් මැන්ටල් කියන එකේ ඒ වගේ උඩ කොටස ඇතුළත්ව ඉහළ ප්‍රාවරණය කියන කොටසත් ඒ වගේම කබොලත් කියන කොටස් දෙක ඇතුළත් වෙච්ච ශිලාගෝල පද්ධතියේ රූප සටහනක් තමයි මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ නේද? දැන් ශිලාගෝලය කියන එක ගත්තට පස්සේ ශිලාගෝලයේ ප්‍රධාන
ව්‍යුහය මෙන්න මේ ආකාරයෙන් අපිට රූප සටහනකින් දක්වන්න පුළුවන් නේද? මොකද්ද? මේ සාගරය, මේ තියෙන මහද්වීප කබොල, හරි මේක සාගරික කබොල, මේ තියෙන්නේ ඉහළ ප්‍රාවරණය, හරි මෙන්න මේ කියන කොටස් ටික එකතු වුණාම තමයි පෘථිවි පද්ධතියේ ප්‍රධාන ව්‍යුහාත්මක ලක්ෂණ නිර්මාණය වෙන්නේ. පෘථිවි පද්ධතියේ ප්‍රධාන ව්‍යුහාත්මක ලක්ෂණ නිර්මාණය වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන කොටස් ටික එකට එකතු වුණාට පස්සේ. හරි. එතකොට මෙන්න මේ කියන කොටස් ටිකේ තියෙන ලක්ෂණයන් අපි සාකච්ඡා කරනවා. එතකොට මේකේ අහන්නේ ලක්ෂණයන්ටත් වඩා වැඩිපුර මේකේ මොකද්ද? ඇතිවෙන ශිලාගෝල පද්ධතියේ සිදුවන භෞතික සංසිද්ධි දෙකක් නම් කරෙමු. එම භෞතික සිදුවීම් ඇතිවීම සිදුවන ආකාරය නිදසුන් සහිතව පැහැදිලි කරන්න. හරි වෙන වෙනම පැහැදිලි කරන්න. භෞතික සංසිද්ධි දෙකක්. දැන් මේකේ ගොඩක් අවස්ථාවල ප්‍රශ්න අපිට හම්බ වෙලා තියෙන පාස් පේපර් ප්‍රශ්නක් තියෙනවා. සමහර වෙලාවට පළාත් පේපර් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඕලගේ ඉස්කෝලවල ටර්ම් ටෙස්ට් වලට දීපු පේපර්ස් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම එකක තියෙන්නේ මෙන්න මේ ස්තරයන් ටික පිළිබඳව මොකක් කරන්නද? ස්තර තුන පිළිබඳව. එහෙම නැත්නම් මේ ස්තර කලාප පිළිබඳව පැහැදිලි කරන්න. මහද්වීප කබොල සියල් ස්තරය කියයි, සාගරික කබොල සීමා ස්තරය කියයි, සිලිකන් හා මැග්නීසියම් එකතු වෙලා සිමැග් ස්තරය හැදෙනවා, සිලිකන් හා ඇලුමිනියම් එකතු වෙලා සියල් ස්තරය හැදෙනවා. මේ දෙක වෙන් කරනවා කොන්ට්‍රඩ් අසන්තික කලාපේ. ඊට පහළින් ඉහළ ප්‍රාවරණය තියෙනවා. මේ දෙක වෙන් කරනවා මොරවිසික අසන්තිතේ. ඔන්න ඔය කියන මේ සාම්ප්‍රදායික කර්ම කාරණාවන් ටික තමයි අපි ගොඩක් තැන්වල ප්‍රශ්න වලට අහලා තියෙන්නේ. අපේ දරුවෝ ලියන්නේත් අපේ ළමයි ඒක නම් ඉතින් පුළුවන් නේද? අපේ ඇයට පුළුවන්, අපි හැමෝටම පුළුවන් මොනවද? මෙන්න මේ කරුණු කාරණාවන් ටික මේක ගැන පාඩම් කරලා මේකේ ව්‍යුහය විස්තර කරන්න. හරි පාඩම් කරලා විස්තර කරන එකට අමතරව ඒක තියෙන යම්කිසි සංසිද්ධියක්, ක්‍රියාවලියක් ටිකක් නිර්මාණාත්මකව ගොඩනගන ප්‍රශ්නයකට තමයි අපි දැන් යන්න හදන්නේ. හරි. මොකද දැන් මම නිතරම කියන දෙයක් තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන ප්‍රශ්න එකකට එකක් වෙනස් ආකාරයෙන් තමයි ප්‍රශ්න සකස් වෙන්නේ. ඒ සකස් වෙනකොට ඔයාගේ බලනවා දැනුම, කුසලතා, ආකල්ප කියන දේවල්. ඒ වගේම ඔයාගේ මනෝචාලක, ඒ වගේම ආවේදන, ඒ වගේම ඔයා සතු පවතින දැනුම කොයි වගේ මට්ටමකද තියෙන නිර්මාණශීලී චින්තනය, ගවේෂණාත්මක අධ්‍යයනය නේද? ඕවා බලන්න තමයි විභාග ප්‍රශ්න පත්‍රයන් නිර්මාණය වෙන්නේ. මම අර හැමදාම කියනවා වගේ වැඩ ලෝකේට සඵලදායී මානවයෙකු බිහි කර ගැනීම කියන ජාතික අධ්‍යාපන අරමුණ නෙමෙයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් එතන ඉඳන් නිර්මාණශීලී දරුවෙක් හැදෙන්න ඕනේ නේද? තියෙන නෝට් එකේ තියෙන කරුණු කාරණාවන් කටපාඩම් කරලා ලියන්න උගන්වන එක නෙමෙයි අපේ කාර්යභාරය වෙන්නේ. අපේ කාර්යභාරය නම් වෙන්නේ මම නම් හැමතිස්සෙම ටියුෂන් ක්ලාස් එකකදී බලාපොරොත්තු වෙන්නේ ළමයා උත්තරේ ලියන එක. හදා වැරදුනොත් හදා ලියවන. ඇයි ඔයා තමයි පුතේ ඩිවෙලොප් වෙන්න ඕනේ. හරි? දැන් අපි උත්තර ලියන එක නෙමෙයි අපි කරන්නේ ගොඩක් දුරට අපිත් උත්තර ලියන ප්‍රශ්න පත්‍රයක් බලන්න ඉස්සෙල්ලා දැන් පේපර් මාකින් යනකොට අපි කරන වැඩේ තමයි අපිට දෙනවා කලින් ප්‍රශ්න පත්‍රය එවනවා. ඒ වෙන ප්‍රශ්න පත්‍රයට අපි මොකද කරන්නේ? පිළිතුරු ලියලා අපිත් පුහුණුවක් ලබනවා. ඊට පස්සේ මේ පූර්ව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් වෙනවා. මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී මහාචාර්යවරු, ඒ වගේම ගුරුවරු, ඒ වගේම ආචාර්යවරු සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙනක සාධාරණීකරණය කරලා ගුණාත්මක ලකුණක් හදනවා. උඩ ඒ අවස්ථාවේ අපි පූර්ව සූදානමක් වෙනවා. අපිත් ලියනවා. හැබැයි ඒම නෙමෙයි. ඔයා තමයි වැඩිම මේ ප්‍රශ්න පත්‍රය ලියලා උත්තරේ ගන්න මහන්සි වෙන කෙනා. එතකොට ඔයා තුල තමයි මොකද්ද වෙන්න ඕනේ? නිර්මාණශීලී චින්තනාත්මක ප්‍රවේශයක්. එහෙම නැත්නම් අපි තේරෙන සිංහලෙන් කියනවා නම් ඔයා තුල තමයි පුතේ මේක ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඔයා තුල තමයි මේක ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනේ. එහෙනම් ඒ සඳහා ඔයා එක එක විදිහේ දේවල් පුහුණු වෙන්න ඕනේ නේද? මම දැක්කා ඊයේ පෙරේද දවසක අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන කතාවක් දාලා තියෙනවා. පහුගිය කාලේ මේ කාලෙත් ගොඩක් දුරට කතා වෙනවා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගැන නේද? ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයෝ වගකීම් විරහිතව පන්දුවට පහර දෙනවා කියලා කියනවා නේද? සමහරුන්ගේ බඩ වැඩි කියලා කතා වෙනවා. සමහර අයගේ ශරීරයේ ස්ථූල භාවයක් පිළිබඳව කතා කරනවා නේද? සමහරට බෝලේ පස්සේ දුවා ගන්න බෑ කියනවා නේද? 1990 ගණන් වල ක්‍රිකට් බලපු අපි වගේ ඇත්තෝ කියනවා මොකද්ද? ඉස්සර කාලේ අර්ජුන රණතුංගලා නේද? ඊට පස්සේ අසංක ගුරුසිංහලා ඔයිට වඩා බඩ තිබිලත් ඔයිට වඩා හයිය බෝලේ පස්සෙන් දිව්වයි කියලා නේද? එහෙම නැත්නම් බෝලේ අල්ල ගන්න ඔයිට වඩා හොඳට පැන්නයි කියලා බෝලෙට. එහෙම කියන්නේ ඇයි? එතනදී කියන පුංචි කතාවක් නේද? ගොඩක් දෙනා අතර ජනප්‍රිය කතාවක් තියෙනවා. මම දැකලා තියෙනවා සමාජ මාධ්‍ය තුලත් බහුතරයක් දෙනා ඒ ගැන කතා කරනවා. මොකද්ද? ප්‍රැක්ටිස් එක ගැන.
එහෙම නැත්නම් අපේ කට්ටිය පුහුණු වෙන හැටි ගැන කතා කරනවා. අපේ රටේ හිටිය ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් දැන් මේ වෙනකොට ජාත්‍යන්තර කීර්තියටපත් වෙච්ච පුද්ගලයෙක් හොඳ අධ්‍යාපනයක් තියෙන මහනුවර අපි කියන ත්‍රිනිටි කොලෙජ් එක ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙච්ච කුමාර සංගක්කාර කියන දක්ෂ ක්‍රීඩකයා කඩුළු රකින්න ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් ඒකෙම මේ සංගක්කාර ප්‍රැක්ටිස් කරනකොට සාමාන්‍ය ක්‍රීඩකයොත් එක්ක එයා පුරුදු වීම කරනකොට පුහුණු වීම කරනකොට එයාගේ එක ක්‍රමයක් ලොකුතේ පුල් කිට් එකම ඇදලා අවුවේ දවල්ට පැය 3-4ක් බෝලෙට පේස් කරනවා. බෝලෙත් එක්ක අර බෝල් මැෂින් එකෙන් බෝල් දාලා එහෙම නැත්නම් ඒ බෝල් දාන අය බෝල් දාද්දි ප්‍රැක්ටිස් කරනවා කියලා. ඒ කියන්නේ අර මට මතක විදිහට අර සිල්වා තමයි ඒ කියන්නේ පැහැදිලි කිරීමක් කරලා තිබුණේ. ඒ කියන්නේ ඒ වගේ කැපකිරීමක් කරලා තමයි අර වගේ ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ පුතේ ජීවිතේ අපි කවදාක්වත් කිසිම දෙයක් නිකන් ලබන්න බෑ. නිකන් ලබන්න පුළුවන් සමහර ගොඩාක් දුරට ඒක අපි ලකී කියනෝනේ. ලකී කියන දේ තියෙන්නේ පුතේ සීමිත 0. ලකී ගොඩක් ඒ කියන්නේ පර්සන්ටේජ් එක ගොඩක් අඩුයි ලකී කියන එකේ. හරිද? හැම දෙයක්ම පුතේ ජීවිතේ ලස්සන වෙන්නේ සුන්දර වෙන්නේ මහන්සි වෙලා උපයාගත්තොත්. ඒ කියන්නේ දෙයක් ජීවිතේ අපිට කතාවක් තියෙන්නේත් එතකොට නේ පුතේ. අපි මේ දේ හම්බ කරගත්තේ මහන්සි වෙලා. අපි මෙතනට ආවේ මහන්සි වෙලා නේද? අර සමහරව කියන්නේ මම පැදුරේ නිදාගෙන බිම නිදාගෙන කට්ට කාලා පාර නිදාගෙන මෙතනට ආවේ ගේමක් ගහලා කියන. අන්න ඒ කියන්නේ අපිට අපේ කතාවක් තියෙන්න ඕනේ ජීවිතේ ගොඩනගන්න. ඒ කියන්නේ මේ සැප විඳින එකට මහා පාරට වැටෙන්න ඕනේ කියලා කියන්නේ නෑ. ජීවිතේ දෙයක් ගොඩනගන්න. ඉන්න තැන ඉඳලා යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. එතකොට අපි මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපි මොකද්ද කරන්න ඕනේ? පොඩි කැපකිරීම කෑල්ලක් තියෙනවා. අපේ ජීවිතේ පොඩි දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. පොඩි දෙයක් නෙමෙයි. ලොකු දෙයක් ලබන්න ලොකු මහන්සියක් අරගන්න ඕනේ. කැප වෙන තරමට, පුරුදු වෙන තරමට, පුහුණු වෙන තරමට, තමන්ව ප්‍රැක්ටිස් කරන තරමට ජීවිතේ තමන්ට හොඳ හැකියාවන් ගොඩනගෙනවා. මොකද ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්නේ විභාගෙදී පැය 3ේදී අපි නේද? ළඟ ඉන්න යාළුවවත් ඉස්සරහවත් පිටිපස්සේ ඉන්න කෙනාවත් ක්ලාස් එකේ හිටපු සර්වත් උගන්වපු කෙනාවත් නෙමෙයි නේද? ලස්සනට සර් කතා කිව්වට වැඩක් නැහැ. පන්තියේ අහගෙන හිටියට වැඩක් නැහැ. ඒ කතා ඒවා වින්දට වැඩක් නැහැ. විභාගෙට ගිහිල්ලා විභාගෙට අහන ප්‍රශ්නෙට උත්තර ලියන්න ප්‍රැක්ටිස් කරලා නැත්තම්. ඒකයි වෙන්නේ නේද? පැය 2ක් නෙමෙයි පැය 3ක්, පැය 7ක්, පැය 8ක් උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් සමහර වෙලාවට රිවිෂන් ක්ලාසස් තියෙනවා. උදේ 8 ඉඳලා හවස 2 වෙනකන් රිවිෂන් ක්ලාසස් තියෙනවා. ඒ වුණාට වැඩක් නැහැ. මේ පැත්තේ ප්‍රශ්න තියෙනවා, එහා පැත්තේ උත්තරේ තියෙනවා ටියුට් එකේ. ළමයා මොකද කරන්නේ? ප්‍රශ්නේ බලලා උත්තරේ ලියනවා. ඔක තමයි යථාර්ථය. ළමයි එක එක්කෙනාගේ ඉන්ඩිවිජුවලි අඩුපාඩු බලලා එයාගේ අඩුපාඩු හදාගන්න එක එක්කෙනාට අවශ්‍ය විදිහට යොමු කරන්න ඕනේ. ඒ යොමු කරාම අපි මොකද කරන්න ඕනේ? ඔයා මොකද කරන්න ඕනේ? ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙනම් ප්‍රැක්ටිස් කරේ නැත්නම් පුතේ ඔයාට හැකියාවක් නැහැ. ඔයාගේ සාර්ථකත්වය ලබා ගන්න. ඉතින් ඒ නිසා මේ වෙනස් විදිහේ ප්‍රශ්න අපි මේ සාකච්ඡාවන් තුළදී සාම්ප්‍රදායික ප්‍රශ්න ක්‍රමයෙන් මෙහාට ගිහිල්ලා තව චුට්ටක් මේක වෙනස් විදිහට හිතන්න. සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදිහට. හැබැයි මේ වෙනස් විදිහට හිතනවා කියන්නේ ඕවර් තින්කින් කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේක අහන්න පුළුවන් තව පැති. සාධාරණයේ වෙච්ච තව පැති තියෙනවා. ඒ පැති ගැන තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් දැන් ශිලාගෝල පද්ධතියේ සිදුවන භෞතිකමය සංසිද්ධි තියෙනවා. භෞතිකමය සංසිද්ධි. මේ භෞතිකමය සංසිද්ධි කියන එක ගැන කතා කරනකොට මේ පෘථිවි පද්ධතිය කියන පාඩමත් පෘථිවි ව්‍යුහය කියන පාඩමත් දෙකම උපකාරී වෙනවා මොකටද? දෙකම උපකාරී වෙනවා මේ ප්‍රශ්නයට උත්තර ලියන්න. නේද? ශිලාගෝලයේ මතු පිට සිදුවන ව්‍යුහාත්මක ක්‍රියාවලියේ සිදුවන ක්‍රියාවලිය. මොනවද සිද්ධ වෙන ක්‍රියාවලිය? සංවහන ධාරා ක්‍රියාවලිය එකක්. සංවහන ධාරා. එතකොට මේ සංවහන ධාරා ක්‍රියාවලිය කියලා කියන්නේ මේ ඇතුලේ අභ්‍යන්තරයේ වන ක්‍රියාවලිය. ඒ නිසා මතුවන තවත් සංසිද්ධි තියෙනවා. මොනවද? යමහල් විදාරණය. විදාරණය. භූතැටි චලනය. ඊට පස්සේ සුනාමි තරංග ඇතිවීම. නැමි කඳු ඇතිවීම. මෙන්න මේ වගේ සංසිද්ධීන් වෙනවා.
එතකොට මේ භෞතිකමය සංසිද්ධීන් දෙකක් පිළිබඳව තමයි පැහැදිලි කරන්න තියෙන්නේ නේද? ඔයාට මේ ප්‍රශ්නේ මෙහෙම අහන්නත් පුළුවන්. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙනත් විදිහක් කියන්නම්කො මම. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙනත් විදිහක් තමයි පෘථිවි පද්ධතියේ ශිලාගෝල පද්ධතිය තුල සිදුවන යමහල් විදාරණ ක්‍රියාවලිය හා එහෙම නැත්නම් යමකම ක්‍රියාවලිය හා භූත තැටි චලන ක්‍රියාවලිය විස්තර කරන්න කියලා. එහෙම නැත්නම් සුවිශේෂී භෞතිකමය සංසිද්ධීන් විස්තර කරන්න කියලාත් අහන්න පුළුවන්. හරි? එතකොට මේක මේ භූරූප නිර්මාණය පැත්තට ටිකක් බර වෙච්ච සංසිද්ධියක්. ඒ භූරූප නිර්මාණය පාඩ මේ කතා කරන අන්තර්ජන්‍ය බලවේගය යටතේ කතා කරන සංවහන ධාරා ඇතිවීම, භූචලන ඇතිවීම, භූමිකම්පා ඇතිවීම කියන භෞතික සංසිද්ධීන්, යමහල් ක්‍රියාවලිය කියන භෞතික සංසිද්ධීන්, අන්තර්ජන්‍ය සංසිද්ධීන් තුන පිළිබඳව සමා වෙන හතර පිළිබඳවත් ටිකක් ගෑවිච්ච උත්තරයක්. ඒ හා සම්බන්ධ වෙච්ච උත්තරයක්. ඒ කියන්නේ තුන්වෙනි පාඩමත් හතරවෙනි පාඩමත් දෙකම එකතු කරලා බට්ටෙච්ච ප්‍රශ්නයක් විදිහට මේක අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ පාඩමට උනේ දැනුම මේ පාඩම් දෙක ඇතුළෙම තියෙනවා. මේ පාඩම් දෙකම බලලා අපිට ප්‍රශ්න උත්තරේ ගොඩනගන්න පුළුවන් ලස්සනට උත්තරේ ගොඩනගන කෙනෙක්ට. එහෙනම් කොහොමද පෘථිවි පද්ධතියේ ප්‍රධාන උපපද්ධති හතර නම් කරන්න? පෘථිවි පද්ධතියේ ප්‍රධාන උපපද්ධති හතර මොනවද? පෘථිවි පද්ධතිය ඇතුලේ තියෙන ප්‍රධාන උපපද්ධති හතර පෘථිවි පද්ධතියේ තියෙන උපපද්ධති හතර අපි ලිව්වා නේද? ඒ කොටස අපි මතක් කරගත්තානේ. වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය, ජෛව ගෝලය. මේ උපපද්ධති හතරේ ශිලා ගෝලයේ සිදුවන භෞතිකමය සංසිද්ධි. දැන් හතරක් අපි ලිව්වා. ඒ හතරෙන් එකක් අපි පැහැදිලි කරමු. පුරුදු වෙන්න. මොකද්ද සංසිද්ධිය? අපි පැහැදිලි කරගමු. ශිලා ගෝල පද්ධතියේ සිදුවන්නා වූ භූතැටි චලන සංසිද්ධිය. භූතැටි චලන සංසිද්ධිය. කොහොමද රත්තරන් භූතැටි චලන සංසිද්ධිය වෙන්නේ? මෙන්න තියෙනවා පෘථිවියේ මතුපිට ව්‍යුහය. මම ත්‍රිමාණාකාර රූප සටහනකට යොමු වෙනවා. හරි. මෙන්න එනවා සංවහන ධාරාව. හරි. මෙන්න එනවා සංවහන ධාරාව. මේ සංවහන ධාරාව මේ මතුපිට භූතැටි. හරි. මේකයි මේකයි. මේ මොනවද? සංවහන ධාරාව. මොකක්ද වෙන්නේ? සංවහන ධාරාව මගින් මොකද කරන්නේ? පෘථිවි පෘෂ්ඨයේ මතුපිට කබොල ස්තරය නිර්මාණය වී ඇති භූතැටි විවිධ දිශාවන්ට චලනය කිරීම සිදු වේ. නේද? මේකේ 3D වීඩියෝ ක්ලිප් බලන්න පුළුවන්. අපි අර තියරි කොටස රිවිෂන් ක්ලාස් එකේදී අපි කොහොමද මේක වෙන්නේ කියලා වීඩියෝ ක්ලිප් බලනවා. එතකොට ඒ බලපු දැනුම තමයි මේ කතා කරන්නේ. හරි. අර පෘථුවියේ අභ්‍යන්තරේ හට ගන්නා වූ සංවහන ධාරාවන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පෘථුවි කබොලේ මතුපිට ස්තරයේ පවතින භූතැටි එම සංවහන ධාරාවන්ට අනුගත සංවහන ධාරා ගමන් කරන දිශාවට අනුගතව ක්‍රමිකව චලනය වීම සිදු වේ. මෙම චලනය වසර ගණනාවක් තිස්සේ වසර මිලියන ගණනාවක් තිස්සේ සිදුවන චලන ක්‍රියාවලියක් වන අතර එම චලනයට සමානුරූපීව කබොල ස්තරය විවිධ දිශාවන්ට ඇදී යාම දක්නට ලැබේ. එසේ විවිධ දිශාවන්ට කබොල ස්තරය ඇදී යාමෙන් මතුපිට කබොල කොටසේ එහෙම නැත්නම් භූතැටි එහෙම නැත්නම් මතුපිට භූතැටි කොටස විවිධ දිශාවන්ට චලනය වී භූ ලක්ෂණ නිර්මාණය කරයි. එසේ ඇදී යාම තුලදී භූතැටිවල මායිම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ඇදී යාම අපසරණ ක්‍රියාවලිය භූතැටි අපසරණය වීම ලෙස එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවන්ට නොව එකිනෙක මුහුණතට ගමන් කිරීම අபிසරණ ක්‍රියාවලිය ලෙස එමෙන්ම එකිනෙක භූ ස්කන්ධ ඇතිල්ලී ගමන් කිරීම තීර්යක් චලනය ලෙස හැඳින්විය හැකිය. එසේ භූතැටි එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවන්ට මුහුණට මුහුණ හා ඇතිල්ලී ගමන් කිරීම තුළින් නිර්මාණය වන්නා වූ භූතැටි චලන ක්‍රියාදාමය තුළින් මතුපිට කබොල කොටසේ භූරූප ලක්ෂණයන් නිර්මාණය කිරීම සිදුවන බව හඳුනාගත හැකි වේ. එතකොට ඔන්න ඔය වගේ සංසිද්ධියක් පිළිබඳව පැහැදිලි කිරීමක් ඔයාට කරන්න පුළුවන්. ඒ වගේම යමහල් ක්‍රියාවලිය කියන්න පුළුවන්.
කොහොමද යමහල් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? කබොල කොටස තුල අභ්‍යන්තරයේ සිට පැමිණෙන මැග්මා ධාරාවන් මතු පිටට පිටවීම නිසා පෘථිවි පෘෂ්ඨයේ මතු පිට කබොල කොටසේ යමහල් කලාප ඇති කරයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් ගිනි කඳු මැග්මා පිටවීමෙන් නිර්මාණය වන ගිනි කඳු නිර්මාණය වන අතර සාගර පතුල් තුල මැග්මා පිටවීම තුලින් මධ්‍ය සාගරික වැටි නිර්මාණය වීම සිදු වේ. ඊට අමතරව උස් යමහල් කලාප භූලක්ෂණ ලෙස පෘථිවි පෘෂ්ඨයේ විවිධ ස්ථානවල නිර්මාණය වන්නේද මෙවන් ශිලාගෝලය ආශ්‍රිත සිදුවන භෞතික සංසිද්ධීන් වල ප්‍රතිඵලයක් ලෙසය කියලා විස්තර කරන්න ඔය වගේ දෙකක් පුළුවන්. ඊළඟට පද්ධතියට හානි සිදුවන මානව ක්‍රියාවලීන් තුනක් ශ්‍රී ලංකාව නිදසුන් කරගනිමින් පැහැදිලි කරන්න කියලා තියෙනවා. මේ ප්‍රශ්න පොඩ්ඩක් හැදෙන්න ඕනේ පුතේ. ශිලාගෝල පද්ධතියට සිදුවන මානව ක්‍රියාවලියන් තුනක් හානි කරන මානව ක්‍රියාවලියන් තුනක්. හරි. චුට්ටක් මම මෙතනදී මතක් කරනවා මේ ප්‍රශ්න චූටි ගැටලුවක් තියෙනවා. මොකද්ද ශිලාගෝල පද්ධතියට හානි වන මානව ක්‍රියා? ශිලාගෝල පද්ධතියට හානි වන මානව ක්‍රියා කියලා කියන්නේ පුතේ කබොලට හානි වන මානව ක්‍රියා කියලාත් අපිට කියන්න පුළුවන්. පෘථිවි කබොලට හානි වන මානව ක්‍රියා. හරි. පෘථිවි කබොලට හානි වන මානව ක්‍රියා මොනවද? පෘථිවි කබොලට හානි වන මානව ක්‍රියාවලින් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන් පුතේ ප්‍රධාන වශයෙන් මොනවද? මිනිස්සු කරනවා මහ පොළොවට හානි වන වැඩ. ඒකක් තමයි මොකද්ද? පතල් ආකර කර්මාන්තය. පතල් ආකර කර්මාන්තය. හරි. දෙවෙනි එක කරනවා මිනිස්සු මොකද්ද? අවිධිමත් කෘෂි කාර්මික ක්‍රම. එතකොට මේකට අයිති වෙනවා භෝග වගාවයි සත්ව පාලනයයි කියන දෙකම. ඊළඟට කාර්මීකරණය හා නාගරීකරණය. කාර්මීකරණය හා නාගරීකරණය. හරි. එතකොට මෙන්න මේ වගේ සංසිද්ධීන් වල ප්‍රතිඵලයක් විදිහට මොකද්ද වෙන්නේ? ශිලාගෝලයට හානි වෙනවා. හරි. පතල් ආකාර කර්මාන්තයෙන් මොකද වෙන්නේ? පෘථිවි අභ්‍යන්තරයට සිදු කරන කැණීම් හරහා පෘථිවි අභ්‍යන්තරයේ ඇති සම්පත් කැණීම් කොට පෘථිවි තලයේ මතු පිටට ලබා ගැනීම සිදුවේ. එසේ khනිජ සම්පත් පෘථිවි තලයේ මතු පිටට ලබා ගැනීම තුළින් පෘථිවියේ මතු පිට පිහිටි කබොල ස්තරයේ පවතින khනිජ ද්‍රව්‍යයන් පොළොව තලයේ මතු පිටට ලබා ගැනීම හරහා එම පසුතට්ටු සෝදාපාලුවට ලක්වීම භූමිය ගිලා බැසීම නායයන් සිදුවීම වැනි තත්ත්වයන් සිදුවේ. එමගින් ශිලාගෝලයට හානිය ඇති වෙනවා. ඊළඟට කියන්න පුළුවන් ඒකට මේක උදාහරණයක් දෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මැණික් ආකාර කර්මාන්තය, මිනිරන් ආකාර කර්මාන්තය, ඊළඟට ගංගා ආශ්‍රිත වැලිගොඩ දැමීම් වගේ කටයුතු ඒ කර්මාන්ත පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට තව කුණුගල් කැඩීම ඒකත් අයිතිය. ඊළඟට අවිධිමත් කෘෂි කර්මාන්තය. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කරන කෘෂි කාර්මික කටයුතු නිසා පසේ සාරවත්භාවය ඉවත් වෙනවා. බිම් සකස් කිරීම සහ රසායනික පොර භාවිතය නිසා පසේ සාරවත්භාවය ඉවත් වෙනවා. පාංශු ජීවීන්ට හානි වෙනවා. පසේ පවතින පෝෂක පදාර්ථ භෝග වගාවේදී නිරන්තරයෙන් වගාස්වැන්න ලෙස එළියට ගන්නකොට පසේ ගුණාත්මක භාවය අඩු වෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණාවන් ටික අපිට මෙතනදී ඉස්මතු කරලා දෙන්න පුළුවන්. අවිධිමත් කෘෂි කාර්මික කටයුතු කියලා. ඊට අමතරව සත්ව පාලනයේදී විශාල සත්ව රංචු වශයෙන් නැති කරනකොට ඒ සත්ව රංචු ඇවිදගෙන ගියාම මේ සත්තුන්ගේ කුර ගැටිලා පොළොවේ පස් කංශු කැඩිලා ඒ ප්‍රදේශ කාන්තාරීකරණයට ලක්වීම වැනි තත්ත්වයන් නැති වෙලා ශිලාගෝලයට හානි වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ගත්තොත් එහෙමනම් වී වගාවේදී පාංශු ලවණීකරණයේ සිදුවීම කියන එක ඉස්මතු කරලා දෙන්න පුළුවන්. හේන් වගාව වගේ දේවල් ගන්නත් පුළුවන්. එතන වනාන්තර කලාප ඉවත් වෙලා පස වියලිලා මොනවද සුළඟට ගසාගෙන යනවා. ඒ වගේ දේවල් වෙන එක ගන්න පුළුවන්. ඊළඟට කාර්මීකරණය හා නාගරීකරණය. ඒ කියන්නේ ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු වලදී ඒ වගේම කර්මාන්ත ශාලාවලින් රසායනික ද්‍රව්‍ය පොළොවට නිදහස් කිරීම වැනි කටයුතු වලදී මොකද වෙන්නේ? පාංශු ජලයේ භූගත ජලයේ හානියට ලක් වෙනවා. ඒ වගේම පසේ පවතින ගුණාත්මක භාවයට හානි වෙන අවස්ථාවන් සිද්ධ වෙනවා. මේක ප්‍රධාන වශයෙන් පෙන්නන දෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ කොළඹ නාගරික කලාපය තුල නාගරීකරණය නිසා භූගත ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගිහිල්ලා තියෙනවා. හරි. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? කියන්නේ පොළොව මත පිට කොන්ක්‍රීට් දාලා, තාර දාලා පොළොව සම්පූර්ණයෙන්ම හරහා ඉත පසට වතුර උරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? පසේ පවතින ගුණාත්මක භාවය ඒ හරහා හානියට ලක් වෙලා තියෙනවා. ඊළඟට එකෙන් ශිලාගෝලයට තමයි බලපෑම් ඇති වෙලා තියෙන්නේ. ඊළඟට ශිලාගෝල පද්ධතියේ පැවැත්මට හානි වන මානව ක්‍රියාවලින් දෙකක් තෝරාගෙන එම මානව ක්‍රියාවලියේ ශිලාගෝල පද්ධතියට හානි නොවන ලෙස සිදු කළ හැකි යෝජනා සකස් කරන්න. එතකොට
හානි වන මානව ක්‍රියාවලින් මේවා කරන්න පුළුවන්. හානි නොවන ආකාරයෙන් සකස් කරන්න යෝජනා ගේන්න. අන්න බලන්න. ඔයාගෙන් යෝජනාවක් අහන්න. එතකොට ඔයා මේ පිළිබඳව මේකෙන් බලන්න ඔයා මේ සිදුවීම Tamanට අනුගත කරගෙන තියනවාද? මේකට අවශ්‍ය දේ යෝජනා කරන්න ඔයා යෝජනාවක් ඉදිරිපත් කරන්න තරමට ඔයා ගුණාත්මක වෙලා තියෙනවාද? ඒක තමයි ඔයාගේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට පතල් හා ආකර කර්මාන්තය ගත්තාම පතල් හා ආකර කර්මාන්තයේ ප්‍රධාන වශයෙන්ම අවිධිමත් කැණීම් කටයුතු. අවිධිමත් කැණීම් කටයුතු. පාලනය. මේකට නීති රිකුලාසි ගේන්නත් පුළුවන්. කම්කරුවන් හා කැණීම් කටයුතු සිදු කරන පිරිස් දැනුවත් කිරීම කරන්නත් පුළුවන්. හරි? පිරිස් දැනුවත් කිරීම. අවිධිමත් පතල් කම්කරුවන් කැණීම් කටයුතු පාලනය සඳහා උපදෙස් ලබා දීම, නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, ඒ වගේම පිරිස් දැනුවත් කිරීම හරහා මේ වැඩේ කරන්න පුළුවන් නේද? දැන් කෙනෙක්ට බලෙන් කියනවට වඩා යා ස්වයං පාලනය තුලින් ඒ යහපත් ප්‍රවණතාවයට එළඹෙනවා නම් ඒක හොඳ දෙයක් නේද? මිනිස්සු අපේ රටේ මිනිස්සු එදා ඉඳන් පුරුදු වෙලා තියෙන පුතේ දෙයක් කියනකොට කරන්නේ බල කරනකොට කරන්නේ. ඒ කියන්නේ අතීතයේ ඉඳලා ලංකාවේ රාජාණ්ඩු පාලනයක් පැවතුන නිසා අපේ මිනිස්සු ජෙනටිකලි මේ රජතුමාට යටත් වෙලා හිටපු જાතියක් හින්දා අනගලහම කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. නේද? ඒක තමයි අපේ සංස්කෘතියේ තිබිච්ච අනන්‍යතාවයක් කියලා මට වෙලාවකට හිතෙනවා. ඒ කියන්නේ මිනිස්සු මේ හිතලා කරන්නේ නැහැ. ස්වයං පාලනය හරි අඩුයි. දැන් වෙන රටවල් වල පුතේ මිනිස්සු ප්‍රතිපත්තිගරුකව තමන් විසින් යමක් කරන්නේ නැත්නම් ඒක රටට සමාජයට ලෝකෙට වැඩක් නැහැ නරකක් කියලා හිතනවා නම් කරන්නේ නැහැ පුතේ. ඒක කවුරුවත් වටේ ඉන්නවද කියලා බලලා හොරෙන් කරන්නේ නැහැ. පාරේ යන ගමන් කුණු ටිකක් ගන්න එක පාරට හොඳ නැහැ කියලා මිනිස්සු තමා විසින් තේරුම් ගන්න තියෙනවා. පුංචි කාලේ ඉඳලා ඒ ළමයා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඉස්කෝලවල ඒ ළමයි සමාජයෙන් තුලින් පුරුදු වෙලා තියෙනවා. මහ මිනිස්සු වුණාමත් ඒ සමාජය තුල මිනිස්සු මොකද කරන්නේ? එහෙම කරන්නේ නැහැ යාලා. පාරට විසි කරන්නේ නැහැ කුණු. නේද? ඉතින් ඒක හින්දා ඒ රටවල් පාලනය වෙලා තියෙන අපේ රටවල් වලටත් මේ ක්‍රම ගේන්න පුළුවන් මිනිස්සුන්ට නේද? මොකද්ද? ස්වයං පාලන ක්‍රමයක්. වඩා වැදගත් වෙන්නේ ඒකයි. කවුරුවත් නීතියක් දාලා පාලනය කරන එක නෙමෙයි පුතේ. ස්වයං පාලනය. අපි අපිව පාලනය කරගන්න ඕනේ. නේද? එතකොට අපි අපිව පාලනය කරගත්තොත් අපි තමයි පුතේ සමස්තය වෙන්නේ. ඒ අනුව මොකද වෙන්නේ? මේ රට ලස්සන වෙනවා. හරි? ඊළඟට අවිධිමත් කෘෂිකාර්මික ක්‍රම විධිමත්කරණය කරන්න පුළුවන්. විධිමත්කරණය කිරීම කියලා අදහස් කරන්නේ මේ විධිමත් කෘෂි කර්මය කියලා කියන එකෙන් අදහස් කරන්නේ දැන් කෘෂි කර්මාන්තයේ තුලින් මේ පුතේ පරිසරයට හානි වෙනවා කියන එක නවත්තන්න බෑනේ. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සහ උවමනාවන් සපුරා ගැනීම සඳහා ආහාර ප්‍රමුඛම සාධකයක්. එතකොට මේ අවශ්‍යතා සහ උවමනාවන් ක්‍රියාත්මක කරන කෘෂි කර්මාන්තයේ විධිමත් ලෙස සංවිධානගත කරලා ක්‍රියාත්මක කිරීමෙන් කෘෂි කාර්මික බිම්වල අස්වැන්න වැඩි කරගෙන කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රය වර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. එතනදී භෝග සඳහා භෝග වගාවට පාවිච්චි කරන බිම්මාරුව, ඒ වගේම භෝග වගාවට පාවිච්චි කරන භෝග මාරුව, ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ජන සම්පාදන ක්‍රම විධිමත් කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රම හරහා මොකද්ද වෙන්නේ? පාරිසර හිතකාමී කෘෂි කාර්මික ක්‍රමවේදයක් අයින්ද්‍රිය කෘෂි කර්මාන්තයේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොහොර රසායනික පොහොර වෙනකොට ස්වභාවික පොහොර පාවිච්චි කරලා කරන ආන්නේ වගේ දේවල් වලට යොමු වීමෙන් ශිලාගෝලයට වන හානි පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කාර්මීකරණය හා නාගරීකරණය තිරසර කරන්න පුළුවන්. දැන් මේක අලුත් ට්‍රෙන්ඩ් එකක් පුතේ. නාගරීකරණයේ තියෙන අලුත් කන්සෙප්ට් එකක් නෙමේක. මේ ප්‍රශ්නට විසඳුම් ගොඩක් රටවල් කරනවානේ. නේද? තිරසර නගර සංකල්පය. තිරසර නගර සංකල්පය. හරි. සස්ටේනබල් අර්බනයිසේෂන් කියලා කියනවා. හරි සර්ච් කරලා බලන්න Google එකේ ඔයා. හරි මේකෙන් කතා කරනවා හරිත නගර, කොළ පැහැති නගර. ඒ කියන්නේ නගරේ වටා කොළ පාට ගන්නවයි කියන එක නෙමෙයි අදහස් කරන්නේ. අපේ රටවල් වල වගේ තාප්පවල චිත්‍ර අඳිනවයි කියන එක නෙමෙයි අදහස් කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ ප්‍රදේශයේ පරිසරය නාගරීකරණය වුණාට, ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා අධික ලෙස ඒක රාශී වුණාට පරිසරයට හානි නොවන අයුරින් මේක සකස් කරගන්නවා. ඒ කියන්නේ දැන් මිනිස්සු එනකොට වාහනවල කාබන් ඩයොක්සයිඩ් වායුව නිකුත් වෙනවා නම් වාහනවල කාබන් ප්‍රමාණය උරා ගන්න එක්ක ගස් වවනවා. එහෙම නැත්නම් ඒ වෙනුවට විකල්ප වාහන පාවිච්චි කරන නගර සීමාව තුලේ ගමන් කරන්න. يعني බල ශක්තිය ගත්තාම පරිසරහිතකාමී සූර්ය බලය වෙන්න පුළුවන්, වෙනත් විද්‍යුත් බලයක් වෙන්න පුළුවන් පාවිච්චි කරලා වාහනේ දහනය කරනවා. හරි. ඊළඟට ගොඩනැගිලි ඉදිකිරීමේදී භූමිය මහා පරිමාණයෙන් පාවිච්චි කරනවා වෙනකොට අලුත් කන්සෙප්ට් තමයි පුතේ මේ අපි කියනවා සිරස් සංවර්ධනය කියලා. තිරස් අතට භූමිය විශාල වශයෙන් නෙමෙයි. සිරස් අතට භූමිය විශාල වශයෙන් පාවිච්චි කරනවා. එතකොට අඩු ඉඩක වැඩි ජනගහනයකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනැගෙනවා.
හරි. ඒ වගේම තමයි පරිසරය තුල සියලු දෙනාටම යෝග්‍ය තත්වයක් නාගරික කලාපවල ඇති කරනවා නේද? ඉතින් මේ හරහා මොකද්ද වෙන්නේ? පරිසරයේ විශේෂයෙන්ම පසේ ජලය උරා ගන්න තත්ත්වය නිර්මාණය කර ගන්න පුළුවන්. ස්වභාවිකව තෙද අපේ ලංකාවේ වුණත් පුතේ තෙත්බිම් ගොඩ කරලා හදපු නගර තියෙනවනේ අනන්තවත් නේද? ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ගත්තාම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ අතීතයේදී දෙවන්ත තෙත්බිම් කලාපයක්. හරි? බෙල්ලන්විල අත්තිරිය තෙත්බිම එහා පැත්තට ගියාට පස්සේ ඔය අනිකුත් තෙත්බිම් මුතුරාජවල වගේ තෙත්බිම් ගණනාවක් අද නාගරීකරණය වෙලා තියෙනවා. නාගරීකරණයේ අතුරු ඵලයන් විදිහට මේ ප්‍රදේශයන් නාගරීකරණයේ තුලින් පසේ පවතින ගුණාත්මක භාවයේ ජීවයේ ගුණාත්මක භාවය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ශිලාගෝලයට බලපෑම් ඇති වෙලා තියෙන මහා පොළොව මත අවිධිමත් නාගරීකරණ නිසා. ඒ සඳහා විධිමත් නාගරික සැලසුම්ගත නගර සංකල්ප නිර්මාණය කර ගැනීම, ඒ වගේම පරිසර හිතකාමී නගර සංකල්ප, ජල කළමනාකරණය සහිත නගර සංකල්ප නිර්මාණය කර ගැනීම සඳහා මොකද වෙන්නේ? පරිසරයට ගුණාත්මක නගරයක් නාගරීකරණයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් පුතේ අද දවසේ අපි මේ පළවෙනි වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ හෝම්වර්ක් පැකේජ් එකේ 2026 අපේ දරුවන් වෙනුවෙන් හෝම්වර්ක් පැකේජ් එක අපේ ෆිසිකල් ක්ලාසස් වල සහ ඔන්ලයින් ක්ලාසස් වල ඉන්න දරුවන්ට ලබා දෙන මේ හෝම්වර්ක් පැකේජ් එකට අදාළ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයන්ට අදාළ උත්තර ලියන්නේ කොහොමද කියලා ගොනුගත කරලා සාකච්ඡා කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ අපේ රිවිෂන් ක්ලාස් එකේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. අපේ රිවිෂන් ක්ලාස් එක කියන එක 2026 රිවිෂන් ක්ලාස් එක හැම පන්තියක්ම ෆිසිකල් ක්ලාස් එකක් ෆිසිකල් ක්ලාසස් 4ක් දුවනවා අපේ. හරි. ෆිසිකල් ක්ලාසස් 4ක් රන් වෙනවා. මොනවද? අපේ ප්‍රධාන ආයතන 4ක් තියෙනවා. හොරණ නම් ස්කයි සෝන් ආයතනය. අහස් කලාපය. SKY ස්කයි සෝන්. හොරණ. හරි. නිව් එඩික්ස් පානදුර. හරි. සිසෙන්කා කළුතර. හරි. ගුරුගෙදර මහගෙදර මගේ ටියුෂන් කලාවේ ආරම්භය. හරි. ගුරුගෙදර අලුත්ගම දරගනගරය ආර්ෂා ඒ ආසන්න ප්‍රදේශ අලුත්ගම බෙත්තර අපේ ඔය අම්බලන්ගොඩ ධර්මාශෝකයේ දරුවන් පවා මේ ක්ලාසස් වලට එනවා. මේ පැත්තෙන් අර පැත්තේ ඇල්පිටිය ඊට පස්සේ මතුගම කන්නංගරේ පැත්තේ දරුවොත් එනවා. ඉතින් මේ සියලුම ක්ලාසස් වල රිවිෂන් එක නොවැම්බර් මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. හරි. රිවිෂන් වැඩ පිළිවෙල නිකන් දුවන්නේ නැහැ. රිවිෂන් එකේ හෝම්වර්ක් පැකේජ් එක දුවනවා. ඊළඟට මයින්ඩ් රිලැක්ස් පේපර් සෙට් එකක් යනවා. ඊට පස්සේ පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්, ඒ වගේම ටාගට් එක්සෑම් ඇතුළු මේ ක්‍රියාවලි ගොඩක් වෙනවා. ඉතින් මේ ඊට අමතරව මේ හෝම්වර්ක් පැකේජ් එකට අදාළ ඔන්ලයින් ක්ලාස් එකක් හැම ෆිසිකල් ක්ලාස් එකකට මේ දරුවෙක්ට සම්බන්ධ වෙන්න අපි අවස්ථාව සකස් කරලා දීලා ඒ කියන්නේ ෆිසිකල් වෙන කෙනෙක්ට ඕන වගේම අපේ ඔන්ලයින් රිවිෂන් එක දිවයිනටම ක්‍රියාත්මක වෙනවා. හරි. මේ ඔන්ලයින් රිවිෂන් එකට සම්බන්ධ වෙන්නේ අපි අපේ මේ 0.77 151.9.617 අංකෙට මැසේජ් එකක් දැම්මම ඔන්ලයින් රිවිෂන් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන්ටම සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා. ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එකේ දරුවන්ටත් මේ හෝම්වර්ක් පැකේජ් එකයි, මයින්ඩ් රිලැක්ස් පේපර් සෙට් එකයි, පාස් පේපර්ස්, ටියුට් පේපර්ස් ඔක්කොමත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේක ඔන්ලයින් හෝම්වර්ක් එක සාකච්ඡා වෙනවා. මයින්ඩ් රිලැක්ස් එක ක්ලාස් එක ඇතුළෙම සාකච්ඡා වෙනවා. ඩේලි යන වැඩක් ෆිසිකල් ඔන්ලයින් දෙකේම. ඒ වගේම පාස් පේපර්ස්, ඒ වගේම අපි පෙබ්‍රුවරි වලින් පස්සේ සාමාන්‍යයෙන් කතා කරන පෙබ්‍රුවරි මාසෙන් පස්සේ අපි ෆුල් පේපර්ස් ලියවන්න ප්ලෑන් එකක් හදාගෙන යනවා. මේ ඔක්කොම ඔයාලා වෙනුවෙන් දැනටමත් අපි ලෑස්ති කරලා තියෙන්නේ. අපේ වීඩියෝ ක්ලිප් බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා. ඔයාලට ගිහිල්ලා කුප්පිය අපේ YouTube භූගෝල විද්‍යා කුප්පිය අපේ YouTube channel එක බලන්න පුළුවන්. ඔයාලට බලලා ඒවත් එක්ක සම්බන්ධ වෙන්න දැනුම ලබා ගන්න. ඒ වගේම අපි මේ මාසේ, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 23 2026 දරුවන්ට වාර විභාගේ ටාගට් කළා
හවස 7 ඉඳලා රෑ එළි වෙන පාන්දර 2 වෙනකම්. හරි? පැය 7ක ඔන්ලයින් රිවිෂන් එකක් ලංකාවට දිවයිනටම ඔන්ලයින් ෆ්‍රී YouTube live දීලා කරනවා. ඕන කෙනෙක්ට ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණාකාරණා ටික සිහිපත් කරමින් අපේ පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ අවසන් වෙනවා. ඔයාලා හැමෝටම පුළුවන් ඉදිරියේදීත් මෙන්න මේ වගේ හෝම්වර්ක් පැකේජ් එකත් එක්ක රිවිෂන් එක අප්ඩේට් වෙනකොට ඔයාලගේ දැනුම වැඩි කරගන්න සම්බන්ධ වෙන්න අලුත් වැඩපිළිවෙලත් එක්ක නොවර්ධින ජයක් උදෙසා අසීමිත කැපවීමෙන් ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ සියල්ල සූදානම් වෙනවා. එහෙනම් සුබ දවසක් ආදරණීය දූ පුතේ හැමෝටම. අපි තවත් දවසක තවත් වීඩියෝ ක්ලිප් එකක් එක්ක එකතු වෙමු. හැමෝටම ජය වේවා.